මම ඊට ගොඩක් කාලෙකට කලින් ඉන්ස්ටවල ස්ටෝරියක් දැම්මා මං ඔය කරා ෂෝට් ෆිල්ම් එක ද ෆ්ලිප් කියලා ගෙදර කරේ තනියෙන් ඒකේ බ්‍රේක් ඩවුන් එකක් කරනවා කියලා මොකද ඒක මං සාමාන්‍යයෙන් ඔය සෝලෝ ෆිල්ම් මේකින් කියන්නේ තනියෙන් ඔක්කොම කළා එඩිටිං පෝස්ට් ප්‍රොඩක්ෂන් ප්‍රී ප්‍රොඩක්ෂන් ඔක්කොම තනියෙන් වගේ කරලා අපි හිතා ගන්නවනේ කරනවා කියලා ෆිල්ම් එක දැන් පොඩි කාලේ ඉඳන් හිතා ගන්නවනේ මේක මෙහෙම කරගන්න ඕනේ අපිට අපි ඔළුවේ අපේ රූපය මැවෙනවනේ මොකක් හරි ෆිල්ම් එකක් ගහනවා කියලා ෂෝට් ෆිල්ම් එකක් හිතනවා ඒකම අවුට්පුට් එක ගන්න අපි try එකක් දෙනවනේ ඒක එකපාරට බෑනේ එතකොට ඒක ගන්නත් මම try කරපු ඒවායින් නිකන් ළඟටම ආපු එක තමයි ඕක එතකොට මම පටන් ගත්තේ ෆිල්ම් මේකින් හරියට නිකන් පොඩියට හරි ෂෝට් ෆිල්ම් එකක් දෙයක් කළා වගේ පටන් ගත්තේ 2020 වගේනේ 2020 කොරෝනාව කාලේ එතකොට ඒ කාලෙදී මම දැනන් හිටිය නැති කෑලි එහෙම දැන් ගොඩක් ඒවා හැදිලා තියෙනවා. එතකොට ඒක නිසා තමයි මේ තත්ත්වයට එන්න මේ වගේ එකක් කරගන්න පුළුවන් වුණේ අවුරුදු 5ක් විතර ගිහිල්ලා. එතකොට මං හිතුවේ එහෙම නැතුව මේකෙන් දැන් මේ වගේ එකක් කරන්න මොකද්ද කියලා අයිඩියා එකක් මට ඒ කාලේ තිබුණා නම් මට මීට වඩා කලින් ඒ තත්ත්වයට යන්න මොකක් හරි ඒ වගේ ෆිල්ම් එකක් හදාගන්න මොකක් හරි ක්‍රමයක් තිබුණා. ඒක නිසා මං හිතුවා වීඩියෝ එකක් දාලා බ්‍රේක් ඩවුන් එකක් කරන්න. ඒක එතකොට මට මම ලොකුවට මෙහෙම කන්ටෙන්ට් වගේ මුකුත් කරලා නැහැ කලින්. එතකොට මට පුරුදුන්නේ නැහැ. ඒක නිසා මම මේ නිකන් මට කම්ෆර්ටබල් විදියට මේ මුකුත් ලයිටිං මුකුත් කරන්න ගියෙත් නැහැ. මම මේ ඇඳේ ඉන්නේ. ඇඳේ ඉඳගෙන නිකන් මම මොකක් හරි වැඩක් කරනකොට යාළුවෙක් එක්ක ගාන කයියවල තියෙන අන්නේ කයියක් වගේ මේක කතා කරලා දාන්නම් නිකන් ෆිල්ම් එක ඒ වෙලාවේ හදනකොට වෙච්ච ප්‍රොසීඩි එක වගේ. එතකොට අපි මුලින්ම මුල ඉඳන්ම කොහොමද ෆිල්ම් එක අපිට අයිඩියා එක ආවේ ඉඳන් ෆිල්ම් එක කොහොමද එඩිට් කළා අවුට් කරේ කියන තැනට වෙනකන් නිකන් කයියක් ගහගෙන යන් මට සාමාන්‍යයෙන් මොනවා හරි කියනකොට මොනවා හරි අඳින්න ඕනේ වයිට් බෝඩ් එක. ඒක නිසා මම මෙන්න මේක දාගත්තා. ඒක හිතන්න එපා. ඕන්නම් බලන්න ඒක වැඩකට තියමක් අඳින්නේ කලාතුරකින්. ඒක නිසා. හරි. මේක ඇඳෙනවා. මේක ඇඳෙන්නේ කලනුත් කර. හරි. not really. හරි. අපි මුලින්ම කොහෙද මේ පොයින්ට් එක පෙන්නන්නේ? හරි. මුලින්ම අපි කතා කරමු කොහොමද දැන් ෂෝට් ෆිල්ම් එකක් හදන්න. දැන් නිකන් හිතන්න බෑ. දැන් මං නම් එහෙම හිතන්නේ නැහැ ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන. කොහොමද අයිඩියා එක? එහෙම හිතන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේකට හිතන්න උනා. ඒක නෙමෙයි හොඳම ක්‍රමය. ඒක නෙමෙයි. ඒක පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්න. ඒක වැරදි. ඒක දැන් මේකට ෂෝට් ෆිල්ම් එකක් කියන්න බැයිද මන්ද? ඒක මොකද මං කරේ අනිත් ඒවාට කිසිම එකකට එහෙම කළා නෑ. මේකට කරා. ඒක මං සතුටු වෙන වැඩක් නෙමෙයි කරේ. මෙහෙම කරේ හිතුවා දැන් ෂෝට් ෆිල්ම් එකක් හදනවා. දැන් කොහොමද ඉන්ස්පයර් වෙච්ච ඉතින් ඉන්ස්පයර් වුන්නේ නැහැ. ඒක තමයි වැඩි. කතා කරාට ඒක වුන්නේ නැහැ. මාර වැඩ මම මේක ළඟට ගන්නවා. හිතන්නකෝ. හරි. කොහොමද මම මේක කරේ? මං ඇත්තටම හිතුවා ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කියලා. හරිද? ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කියලා හිතලා තමයි කරේ. කියන්නේ ඒකට කතාවක් හොයාගෙන යන්න එක තමයි කරේ. කියන්නේ අර නෝමලි අපිට හිතෙන දෙයක් ෆිල්ම් එකක් කරන්න. මේ ෆිල්ම් එකක් කරන්න කියලා දෙයක් හිතුව එක තමයි කරේ. වෙනදා මං කරන්න මට හිතෙන දෙයක් ෆිල්ම් එකක් කරන එක. මේකෙදි මං කරේ මම ෆිල්ම් එකක් කරන්න හිතුවා ඒක වැරදි. එතකොට වෙන දේ මං කියන්නම් මොකද වුනේ කියලා. එතකොට මොනවා කියන්න තියෙන එක මිස් වුණා මට මතක නැහැ. මම කිව්වද මේක මං මුකුත් එඩිට් කරන්න ඒක නිසා හිතන්න එපා. ඒක ඔය කියන්න ඕනේ නැති කෑලි කියයි. ඒක වැඩක් නැති අදාළ නැති ස්කිප් කරන්න. හරි. දැන් කොහොමද දැන් මේකට අපි ඔළුවේ හිතුවේ කියලා ගත්තොත් මං හිතුවා දැන් ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන. ෂෝට් ෆිල්ම් එකක් කරනවා නම් අපිට මොනවද තියෙන්නේ ලිමිටේෂන්ස් ගත්තොත් මෙන්න මේවා. විනාඩි ෂෝට් ෆිල්ම් එකක් කරනවා නම් කවුරු හරි බලන්න ඕන නම් ඒක පොඩි එක අවුලක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. අපිට කවුරු හරි මේක බලන්න ඕන නම්
අපි හරි කමන්නේ කවුරු හරි බලන්න ඕන ෂෝට් ෆිල්ම් එකක් ගන්න ඇත්තට කතාව විනාඩි 47ද කොහෙද අදීත හැකි ෂෝට් ෆිල්ම්. ඒත් මම සාමාන්‍යයෙන් විනාඩි 20කට වඩා නම් ෆිල්ම් එක දුවන්නේ නැහැ. එතකොට මේක තමයි පළවෙනි එක. එතකොට තනියෙන් ෆිල්ම් එකක් කරන්නේ. තනියෙන් ෆිල්ම් එකක් කරනවා නම් තව මොකද්ද කේස් එක? ඇක්ටර්ස්ලා ගොඩක් ඉන්න බෑ. දෙන්නෙක් හිට හැකි සමහර වෙලාවට ඉන්න පුළුවන්. ඉතින් තනියෙන් ෆිල්ම් කරනවා කියන්නේ මේ කාස්ට් එකත් මේ ගොඩාක් මේ එක්කෙනෙක් අරගෙන එහෙම කරන්න ඕනේ නැහැ. තනියෙන් ෆිල්ම් කරනවා නම් යාළුවෙක් මං මේ කියන්නේ මුකුත් උගන්නනවා නෙමෙයි මං කියන්නේ ඕනේ නැහැ. යාළුවෝ ටිකක් එකතු කරගෙන ෆිල්ම් එකක් හදුවත් ඒ කැටගරි එකට තමයි වැටෙන්නේ. එතකොට අපිට මෙහෙම තමයි කතාව. හරිද? එතකොට මේකේ එකේ ඉඳන් 5 වගේ තමයි ඊට වැඩිය යන්න ගියොත් එකක් යාළුවෝ හැමෝටම රඟපාන්න බෑ. නෑ හරියට ෆිල්ම් එකක් හදනවා නම් රඟපාන්න පුළුවන් අය ගන්නවා. නැත්තම් හිතන්නකෝ රඟපාන්න බෑ සමහර අය ඕවර් ඇක්ටිං තමයි වැඩි හරියක් ගොඩක් අය කරන්නේ. ඒ කියන්නේ දැන් මම යාළුවෝ පවුලේ අය එහෙම අරගන්න හදලා තියෙන ෆිල්ම්ස් වලට එතකොට මාත් අවුල් මටත් රඟපාන්න බෑ. ඒ වුණාට ඒගොල්ලෝ අර ඩයලොග්ස් එහෙම කියනකොට අර ඩ්‍රාමා කරද්දී කරන ඩයලොග්ස් ඩිලිවර් කරන විදිහට තමයි ඒගොල්ලෝ මේ කතා කරන්නේ ෆිල්ම් එකට. ඒක බැනලා හදන්නත් බෑ. මොකක්වත් කරන්න මේ ගෙදර අයලා බයිනවා කියන්නේ පොඩ්ඩක් බයින්න. මේ ඕකයි කේස් එක. යාළුවෝ දරා කරගන්න බෑ කියන්න බෑ උඹ පණ්ඩිත වැඩි කියලා කියන්නම බෑ. මේ අහන්නෙත් නෑ. එතකොට යාළුවෙක් කරනවා කියන්නේ ඒක තියෙන්න ඕන ක්වොලිටි එකක්. ඩිරෙක්ටිං කරනවා නම් ඔයාට මිනිස්සු එක්ක ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. මට බෑ. ඒක පොඩ්ඩක් අවුල්. ඒක වෙන්නේ නැති එක හේතුව මං වැඩිපුර තනියෙන් කරන්න හේතුව. එතකොට ඒක එක. එතකොට තව මොනවද? ලොකේෂන්ස් තියෙනවා. ලොකේෂන්ස් ඇවිල්ලා තනියෙන් කරනවා නම් ඔයාට පුළුවන් ද දැන් තනියෙන් සහ මම මේ තනියෙන් සහ ලෝ බජට් යනවනේ. අපි ෆිල්ම් එකකින් earn කරන්නේ නැත්තම් ඒ ෆිල්ම් එකට මහා ගාණක් වියදම් කරන එක මම නම් හිතන්නේ එන්න Tamanට මහා සල්ලියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අර එන්ටර්ටේන්මන්ට් වලට වියදම් කරන්න පුළුවන් නම් ඇති වෙනකල් ලක්ෂ ගාණක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කරාට කමක් නැහැ. ලොකු බජට් එකක් දාලා. ඒ වුණාට දැන් අපි ඉගෙන ගන්න නම් ෆිල්ම්ස් කරන්නේ, එක්ස්පීරියන්ස් ගන්න නම් ෆිල්ම්ස් කරන්නේ. අපේ ආසාවට නම් අපිට බලන්න නම් වෙන කාටවත් බලන්න නෙමෙයි නම් නිකම්ම කතාව විතරක් වෙනුවෙන් නම් කරන්නේ ලොකු බජට් එකක් වියදම් කළා ෆිල්ම් ෂෝට් ෆිල්ම්ස් හදලා වැඩක් නැහැ. එතකොට බජට් එක අපිට අඩු වෙන්න ඕන. එතකොට බජට් එක අඩු වෙන්න ඕන හින්දා බජට් මෙහෙම නෙමෙයි ලියන්නේ. අර බජට් එක අඩු වෙන්න ඕන නිසා අපිට පාවිච්චි කරන්න වෙන ඉක්විප්මන්ට්ස් ඇවිල්ලා හොඳ ඒවා නෙමෙයි. හැමතිස්සෙම ලොකු මේ එන ලොකු කැමරාස් මේ ෂොට් ගන් මයික්‍රොෆෝන්ස් ඒවා අරගෙන යන්න බෑ. ලයිටිං වලට ගොඩාක් ලොකුවට මේවා ලයිටිං වලට නම් ටිකක් වියදම් කරාට කමක් නැහැ. සෝලෝ කරත් ලයිටිං වලින් ලොකු ඉෆෙක්ට් එකක් එනවා. ඊට පස්සේ කැම් එකට ඕනේ. ඊට පස්සේ මයික් වගේ ඒවා නම් ඉතින් ෂේප් කරගත හැකි. අර දැන් අපි ෆිල්ම් හෝල් එක බලන්නේ නැහනේ. ඒක නිසා ෂේප් කරගත හැකි ඒ වගේ දේවල් කරත හැකි. එතකොට ලොකේෂන්ස් දැන් ඔය දැන් හිතන්නකො මොබයිල්ස් වලින් ගන්න. මම දැන් මේක කරේ මොබයිල්ස් වලින්. ඒකත් නිකන් ගන්න හිතන්නකො මගේ ෆිල්ම් එකට ගියේ බජට් එක මං හිතන්නේ බජට් එක ගියේ නැහැ. ඉතින් මගේ ගෙදර තියෙන ෆෝන්ස් වලින් ලයිසුත් එහෙමයි ගියේ නැහැ. බජට් එක 0. ඒක හරි. හරි දැන් මං කීරේ මට පොයින්ට්ස් මිස් වෙනවා හිතන්න එපා. දැන් ලොකේෂන්ස් ඇයි බැරි? දැන් හිතන්න මොබයිල් ෆෝන්ස් දෙකක් විතර අරගෙන මේ ට්‍රයිපෝඩ්ස් ටිකයි ගිම්බල් එකක් දෙකක් සෙට් කරගන්න බැරි නෑනේ. යාළුවන්ගේ තියෙනවා රෙන්ට් කරත හැකි. එහෙම බැරි නෑනේ. කැමුත් රෙන්ට් කරත හැකි. දන්න තැනකින් හොඳ ෂුවර් තැනකින් රෙන්ට් කරන්න. එහෙම අරගෙන අපිට අර ලොකේෂන්ස් වලට ගිහිල්ලා පර්මිෂන්ස් අරගෙන උච්චර නහින්න එකක් නැහැ ෆිල්ම්ස් වලට. කැලේකට වගේ ගිහිල්ලා කරත හැකි. එහෙම නෙමෙයි මට සාමාන්‍ය ලොකේෂන්ස් වල නම් සාමාන්‍යයෙන් කැලයක් වගේ එකක කරනවා නම් මේ හරියනම් කරන්නේ මම යනවා පොඩ්ඩක් ඈතකට. එහෙම කරන්න ආසයි එකක් ඒක වෙලාවක් කරන්න ඕනේ. බලමු අපිට ෆ්‍රී ටයිම් එක ඕනේ. එතකොට ලොකේෂන්ස් හරි අඩුයි. එතකොට ලොකේෂන්ස් එකක් දෙකක් ওই වගේ තමයි මේ අපිට ෆිල්ම් එක දුවන්න වෙන්නේ. එතකොට බජට් එක අඩුයි. ඕව තමයි කතාව. තව මොනවද?
මේ ඔක්කොම අපිට කරන්න VFX CGI ඒව දාන්න ගියොත් මොකද වෙන්නේ? VFX CGI අපිට තනියෙන් කරද හැකිද? මියුසික් අපි මේ ඔක්කොම එකට ගමු. මියුසික් මේවා දැන් අපිට ෆිල්ම් හදන්න පුළුවන් කියමු. ෆිල්ම් හදන්න පුළුවන්. අපිට රඟපාන්නත් බෑ. මියුසික් හදන්නත් බෑ. VFX CGI කොහොමද? මේවා අපිට පුළුවන් ස්කිල්ස් නෙමෙයිනේ. අපිට තියෙන ස්කිල්ස් නෙමෙයිනේ. අපිට හැමෝටම VFX උත් කළා, මියුසික් උත් කළා, ෆිල්ම්ස් උත් කළා, ඇක්ටින් උත් කළා, රයිටින් උත් කළා, ඩිරෙක්ටින් උත් කළා. බෑ. එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා ඇති. මෙම හැම එකෙම චුට්ට පොඩ්ඩ අයිඩියා එකක් තියෙනවා මට. එතකොට ඒවා පොඩ්ඩක් ලිමිට් වෙනවා. මියුසික් එහෙම දැන් කරත හැකි ස්ටොක් මොනවද ඒවට කියන්නේ මන් දන්නේ නැහැ. නමත් අමතක. ඩවුන්ලෝඩ් කරලා මියුසික් ගන්න පුළුවන්. ඒවා අරගෙන දාත හැකි අවුල් ඉතින්. ෆෝලින් කරන්න ඕන. ෆෝලින් කරනකොට ගෙදර ෂේප් එකේ කරද හැකි. මං පෙන්නන්න ඒක කොහොමද වෙච්ච විදිහ. ඒවා මන්නම් කියන්නේ යාළුවෝ ටික සෙට් කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් තරහ යන්නේ නැත්තම්. සමහර වෙලාවට තරහ යනවා. මෙහෙමයි. දෙකක් තනියෙන් ෆිල්ම් කරනවයි යාළුවෝ එක්ක ෆිල්ම් කරනවයි දෙකක්. ඒ කියන්නේ යාළුවෙක්ගේ ෆිල්ම් එකක් කරනවා කියන්නේ තව එකක්. ඒක යාළුවෝ සෙට් කරගෙන තමන්ගේ ෆිල්ම් එකක් කියන්නේ තව එකක්. තනියම තමන් ෆිල්ම් එකක් කරනවා කියන්නේ වෙනම එකක්. මන් දන්නේ මං ආසයි අන්තිමට කිව්ව එකට මාර විදියට ඒක අපිට ඇති වෙන ටයිම් එක තියෙනවා. කවුරුත් බල කරන්නේ මේක අද එඩිට් කරලා එවන්න මේක අද ලියන්න මුකුත් කියන්නේ. එතකොට තමන් ආස එකක් ගැන ලියන්නේ. එතකොට තමන් කැමති විදියට කතාව ඉවර වෙන්නේ. තමන් කැමති විදිහට ඇක්ටිං වෙන්නේ. ඒත් එක්ක ඒක මාර ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒක වෙනම එකක්. අරක තියෙනවා යාළුවෙක් එක්ක කරද්දී. යාළුවෙක් එක්ක කරද්දී ෆිල්ම් එක නැතුව අනිත් ඔක්කොම කරනවා. ඒකයි වැඩේ. නැත්තම් යාළුවෙක් අන එකත් වෙනම එකක්. ඊට පස්සේ කාගේ හරි ෆිල්ම් එකක් කරද්දී ඒක හොඳයි. වා ෆිල්ම්ස් වලින් ඉස්සරහට යන ෆිල්ම් මේකින් ඒ පැත්තෙන් ඉස්සරහට යනවන. කැරියර් පාත් එක හදාගන්න ෆිල්ම් මේකින් වලින් නම් අනිවාර්යෙන් තනියෙන් කර ඉන්න එපා. හැම එකක්ම අරවත් කරන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට දාත හැකි ඒව දාලා පෙන්නලා ඒක තමන්ට මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනනේ ඒව කරද්දි. මම නම් ලොකු අයිඩියා එකක් නැහැ. වෙන්න පුළුවන් සමහර විටාට. මොන වෙයිද දන්නේ නැහැ ඉස්සරහට. මම ලොකු ආසාවක් නැහැ. මට හිතෙනවා මං ඒක කැරියර් පාත් එක කරගත්තොත් මට ඒක ආසාව කියන එක නැති වෙයි කියලා දැන්. ඒක මට ෆෝස් කරලා හිතන්න වෙනවා නේද? එතකොට අර නෝමල් එකේ හිතන්නේ නැතුව ෆෝස් කරලා හිතන්න වෙනවා කියන්නේ මං හිතන්නේ ඒකෙන් සල්ලි හොයනවා කියන්නේ අපිට මේ ෆිල්ම් එකෙන් පස්සේ තව ෆිල්ම් එකක් ගහනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට හැමතිස්සෙම මේක ෆිල්ම් එකක් කරන්න කියලා හිතන්න ඕනේ. ඒක මං හිතන්නේ ඒක හොඳ වැඩක්. එතකොට මිනිස්සු මොකද කරයි හිතන්නේ කියලා බලන්න දැන්. ඒ ෆිල්ම් එක මිනිස්සු කැමති වෙයිද කියලා හිතන්න ඕන. මිනිස්සුන්ට අකමැති විදිහට එන්ඩින් එක කරොත් මොකද? මිනිස්සු කැමති චරිතයක් හේතුවක් නැතුව මරලා දැම්මොත් මිනිස්සුන්ගෙන් හේට් එකක් කීයද කියලා හිතන්න ඕනේ. එතකොට ඕන තරම් තියෙනවා මං කියන්නේ දන්නේ මං ඒ වගේ කතා කියන්නේ. ඒ කියන්නේ ළඟදී වෙච්ච ඉන්සිඩන්ට්ස් තියෙනවානේ. මේ සිනමා පැත්තෙන් බැලුවාම සෝෂල් මීඩියා බැලුවාම පේනවා. එතකොට ඒවෙන් එක කට්ටිය දෙපැත්තකට බෙදලා කෑ ගන්න ඒවයි. ඒව ඔක්කොම හිතනකොට අමාරු වැඩක් ඒක. එතකොට අර ගොඩක් අයගේ බැලුවාම ඩිරෙක්ටර්ස්ලාගේ අර එක කාලයක් තියෙනවා. එයා පීක් හදනවා. ඊට පස්සේ එයාව මාකට් වෙන්න ගත්ත ගමන් එයා සවුත් ෆිල්ම් හදාගෙන එනවා. පේනවා. ඒකට හේතුව අරක වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඒක තමයි කතාව. මම දැන් ගොඩාක් වැඩකට නැති ඒවා කියවලා තියෙනවා. මම හිතන්නේ මේක පැයෙන් පුළුවන් කියලා කතා කරලා. හරි. දැන් ඕවා තමයි ලිමිටේෂන්. හරිද? ඒ ලිමිටේෂන්ස් එක්ක අපි හිතන්න ඕන කතාවක්. මේ ලිමිටේෂන්ස් එක්ක එළිය වෙන්නේ නැති පාර. ලිමිටේෂන්ස් එක්ක අපි කතාව හිතනවා. ඉන්ස්පයර් එතකොට මේ ස්ටෝරි එක හිතන්නවා. ස්ටෝරි එක හිතනකොට මම මෙහෙමයි මුලින් හිතුවේ. මේක හිතන විදිය නෙමෙයි මං කියන්න කලින් මං හිතන විදිය. කලින් මං හිතන විදිය කිව්වම මට ලැජ්ජාව නැති කරගත්ත හැකි මේක මං සවුත් විදියට හිතුවේ. එතකොට මං කලින් හිතන්නේ නම් මම නිකන් ඉන්නවා. නැත්තම් පාඩම් කරනවා වෙන සබ්ජෙක්ට්. එතකොට මං කරේ A level කාලේ නෙමෙයි O level කාලේ හිතමුකෝ. O level A level කාලේ දැන් වෙනම සබ්ජෙක්ට් ඩ්‍රාමා විතරයි ෆිල්ම් රිලේටඩ් එකක් කරේ. අනිත් ඒවත් රිලේට් වෙන්න පුළුවන් හැබැයි
ඩිරෙක්ට් මුකුත් ලින්ක් එකක් නෑ. එතකොට හිතන්නකෝ ෆිසික්ස් මැත්ස් ඒව කතා හිතනවා කියලා. ඒව හිතද්දි තමයි නියමම අයිඩියාස් එන්නේ ඔයාට මේ ෆිල්ම්ස් මොනවාරි හදන්න එනවා. ඔයා හදන ගාන නෙමෙයි ඔයාට එනවා නියම කතා මාර ප්ලොට් ට්විස්ට් තියෙන සුපිරි කතා එනවා. මේ ඔළුවට ඔයා දැන් ඒක ඉවර වෙලා ඒ ලෙවල් ඉවර වුණා හිතන්න. ඒ ලෙවල් ඉවර වෙලා මං හිතන් හිටියේ ෆිල්ම්ස් දෙකක් ෂෝට් ෆිල්ම්ස් දෙකක් තුනක් විතර හදන්න එක දිගට. මෙන්න දැන් මුකුත් නෑ. මුකුත්ම නෑ වොයිඩ්. මේ හිතනවා මෙහෙම හදන්න පුළුවන් මෙහෙම හදන්න. ඔක්කොගෙම අවුල්. හිතෙන්නේ කතා මැදට යනවා. එතනින් පස්සේ කතාව කන්ටිනියු කරගන්න විදියක් නෑ. හිර වෙනවා. එතකොට අර වෙලාවේදී මම ලියා ගන්නවා. පොතක් තියෙනවා. පොත පෙන්නන්න තිබුණා. ඒ ටික නම් කට් කරන්න. පොත් තියෙනවා. එක පොතක් පෙන්නන්න ළඟ තියෙනවා එක. මම සාමාන්‍යයෙන් නිකන් අර වැඩ කරනකොට එනවනේ ප්‍රෙෂර් එක ඇකඩමික් ප්‍රෙෂර් එක තියෙන කාලේ තමයි මේ වෙන්නේ. එතකොට මම මොනවා හරි ලියා ගන්නවා. ඉතින් පේනවද දන්නේ ඉතින් මේ වගේ මේ ස්ටෝරි බෝඩ්ස් වල ලියලා තියෙනවා. මා ෆෝකස් දෙන මේ වගේ මේ බලන්න ලස්සනනේ. මේ බලන්න මේක මං ඉවර වෙන්නම කතා හිතලා ඉවරයි. මට ඕන ඇක්ටර් කෙනෙක් හිතලා ඉවරයි. ඇක්ට්‍රස් කෙනෙක් ඕනේ. ෆීමේල් රෝල් එකක් තියෙනවා. ඒකට හරියන කෙනෙක් හිතාගන්න බැරි වුණා. මට වෙලාව නැහැ. මේක නම් මේ තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. තනියෙන් කරත හැකි යාළුවෝ ටිකක් එක්ක කරන જાති එකක්. මේක මේ නිකන් මොබයිල්ස් වලින් ඉවෙන් කරන්න බෑ. කොහොමත් කැමරා අරගෙන ලයිටින් හොඳට තියෙනවා. ලොකේෂන්ස් උත් ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ තැන් ටිකක් තියෙන්නේ. මං ෆිල්ම් එක ලියනකොටම ඔළුවේ මැවිච්ච තැන් ටික දානවා නැත්තම් වැඩක් නැහැ. බොරැල්ල කනත්ත තියෙන්නේ. ඒකේ ෂොට් එක විතරයි. ඊට පස්සේ යනවා වෙන කාමරයකට. ඒක ඒ වගේ ලියා ගන්න මේති මෙමු කරන්නේ. මෙලෝ මට කියවන්න බෑ පස්සේ. මේක මම ලියලා ගත්තා. සින්දුව කානකොට නිකන් මේ සින්දුව සඳවතියේ ආනකොට සඳවතියේගේ මොකක් හරි කව එකක් හරිද? කව එක කහනකොට මං ඒකෙන් මැවුනාර. ඒක ලොකුවට කතාවක් නෙමෙයි නිකන් මියුසික් වීඩියෝ එකක් වගේ හදන්න. ඒක මම ලියාගත්තා. ඒ ලියාගත්ත එක තමයි ඒ තියෙන්නේ. එච්චරයි මේක 2 3යි ලියල්දී. ඒ ටික තමයි. ලකින් මොන්නේ තියවද තමයි අයින් කරපුවා. කරන 2024 ඩයරි එකක්. ඉතින් ඒක නෑ නිකන් වෙන එකක්. නිකන් ප්‍රොමෝෂන් කරන්නේ. ඒ වගේ ඒවා තමයි. අමෙති මේකෙත් ඇවිල්ලා ෆිල්ම් එකක් ප්ලෑන් කරන විදිය මම ලිව්වා. මම ආයි බැලුවේ නෑ නිකන් ආසාව. මේවා කියවුවා නම් මිනිහට දියුණු වෙන්න පුළුවන්. හරිද? හරි. අමෙතින් ඩයලොග්ස් ලස්සන ඩයලොග්ස් ඔළුවේ හැදෙන ඒවා ලියා ගන්නවා. එහෙම තමයි. දැන් ඒවා සේව් කරගන්න ඒ වෙලාවට හිතෙන්නේ. හරි. ඒක තමයි වෙන්නේ කතාව ෆිල්ම් එක ලියද්දි. එතකොට එහෙම හදපු ෆිල්ම්ස් ෂෝට් ෆිල්ම්ස් ඇත්තටම හොඳයි. ඒවා මරු. මං දැන්ට ආසම එක ඒක ඇවිල්ලා තාම තියෙනවද දන්නේ මං අයින් කරාද කොහෙද ප්‍රයිවට් දැම්මා. YouTube එකේ තිබුණාද දන්නේ නැහැ. with the help of pillow කියලා කරා ෂෝට් ෆිල්ම් එක. ඒක ආයි මට මෙහෙම ෆෝස් කරලා හිතුවට ජීවිතේට එන්නේ නැති අයිඩියා එකක්. ඒක හිතුවට වඩා ඒක තව පොඩ්ඩක් බැලුවොත් ඒකේ මාර ඩීටේල්ස් ගොඩක් තියෙනවා. ඔක ඒ ලෙවල් ලස්ස කරේ. ඒක නිසා ලොකුවට මහන්සි වුණේ නැහැ. ඒක ලස්සනට කරන්න තිබුණා. ගොඩක්ම අවුල් ඒකේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක. ඒකට මේ කාලෙදී ඒක කරන කාලෙදී මේ කරන විදිය දැනගෙන හිටියා නම් මම ඒක වටිනවා. මේ වගේ මොඩ කතාව හොඳ ඇති උනාට සතුටු වෙන්න බෑ. ඒක ඔරිජිනල් හොඳ පියෝ අයිඩියා එකක් කියලා ඒක ෆෝස්ඩ් අයිඩියා එකක්. ඒකයි කතාව. මේක මෝඩ කතාවක් වෙන්නත් පුළුවන්. ජීවිතේ නෙමෙයි. මොකද දාර්ශනික කතාවක් කියන්නේ. තව ඉස්සරහට අවුරුදු 2-3කින් මම ඔය කිව්ව කතාව රිග්‍රෙට් කරන්න පුළුවන්. ඒක නිසා හිතන්න එපා මේ මට අවුරුදු 21යි මේ කියනකොට හිතන්න එපා. එච්චරයි. දැන් මොකද්ද මම කියේ? හරි. දැන් අපි එමු කතා වැල් බයිලා කියලා කියන්නේ මට. නියම වචන. ඒක නැතුව ඇත්ත කතාවට දැන් කොහොමද මේක
මං ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන කියලා ස්ටෝරිය හැදුවේ කොහොමද කියලා. දැන් මං හිතුවා ෂෝට් ෆිල්ම් එකක් හදන්න කියලා. ෂෝට් ෆිල්ම් එකක් හදනකොට අපිට මොකක් හරි තියෙන්න ඕනනේ නිකන් අපි මොන જાතියේ ෆිල්ම් එකක් හදන ෂෝට් ෆිල්ම් එකක් හදනවද කියලා. එතකොට මම මොකද කරේ කියන්නේ මට ආවා එක අයිඩියා එකක් ඒක මම කරේ බිගිනර් ෆිල්ම් මේකර්ස්ලා කරන ලොකුම දෙයකට දැම්මා ලොකුම ෆිල්ම් ජාතියකට. එතකොට බිගිනර් ෆිල්ම්ස් මේකර්ස්ලා කරන ප්‍රධානම දේ කියන්නේ අපිට ප්ලොට් එකක් නැත්තම් අපිට මෙහෙම පුළුවන්. හිතන්නකෝ දැන් මම කියන්න සමහර ලේසි ක්‍රමයක් දැන් හිතන්න මම දැන් හදන ෆිල්ම් එක. ඔන්න ලව් ස්ටෝරි එකක් හදනවා. හරිද? රොම් කොම් එකක්. හරි? කොල්ලා. ගර්ල්. එහෙම කොණ්ඩයක් තාම කහන්නේ. හරි. මේගොල්ලෝ අතල්ල ගන්න මේ එක ඇක්සිඩන්ට් එකක් නෑ. ඇක්සිඩන්ට් එකක් මුලදිම වෙනවා. ඇක්සිඩන්ට් එක එන්නේ මුලදිම අල්ල ගන්නවා, බේර ගන්නවා. මොකක් කරේ අනුලා මෙයයි ෆස්ට් කිස් එකට යනවා සීසන් 3ක්. ෂෝ මිනිස්සු බලන් ඉන්නවා දැන් කිස් එක කරනකම් මෙහෙම දැකලා තියෙන ඒක අල්ලන් ඉන්නවා මිනිස්සු බලනකම්. එහෙම ඕනේ නිකන් රැන්ඩම් ලංකාවේ නම් රැන්ඩම් මොනවා හරි ඉස්කෝලේ ගාරි පන්සලක හරි එහෙම මේ රැන්ඩම් සීන් ටිකක් එහෙම මෙන් හිනා යන්නේ නැති ජෝක් දාලා එන අමුතු තරහ යන ඇඩ්‍රිනලින් වැඩි වෙන සීන්ස් ටිකක් දාලා ඈනු ළමයි තමුසේ කියලා අර කෝල් කරලා කාට හරි බයින් එකක් දාලා පොඩ්ඩක් හැමදාම එකන එපිසෝඩ් එකකින් එපිසෝඩ් එකට ගැලපිල්ලක් නැති වෙන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. එහෙම තදා තියාගත්ත ආච්චිලා බලනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ අපි මේක අයින් කරමු. අපේ මෙච්චර ලස්සන එකේ තියාගන්න හොඳ නෑ මේ කැත මෝඩ කතාව. හරිද? අපි ඒ හේට් එකක් නැහැ. හැබැයි මෝඩයි කතාව. හේට් එකක් නැහැ. ඒ වගේ පුළුවන් සෙල් කරන්න හදනවා. හරි? එතකොට ඒ වගේ දැන් අපි සෙල් කරන්න නෙමෙයි නම් අපිට නිකන් හරි ප්ලොට් ට්විස්ට් එකක් දෙන්න ඕන නම් අපිට හොඳම වැඩක් තමයි අර ප්ලොට් ට්විස්ට් එකක් දීලා එහෙම කරන්න බිගිනර් ෆිල්ම් මේකර්ස්ලා කරන ලොකුම දෙයක් තමයි ඒගොල්ලෝ බිගිනර් ෆිල්ම් මේකර්ස් නෙමෙයි. ඒක නිකන් වැරද්දක් නෙමෙයි. හරිද? මේ සබ්ජෙක්ට් එක ගන්නවා කියන්නේ වැරද්දක් නෙමෙයි. එහෙනම් ගොඩක් ෆිල්ම්ස් ඒ කියන්නේ IMDb හරි මොනවා හරි টොප් රෑන්කින් වලින් টොප් වින්න ඔස්කාර්ස් එම දිනපුවත් මේ ඒ ජාතියම ෆිල්ම්ස් අතර තියෙන ඒ සබ්ජෙක්ට් එකම මාතෘකාව කරගෙන දෙකම එකයි නේද? හරි. එහෙම ඒක අවුලක් නැහැ. ඒක තමයි ලේසිම. ඒ කියන්නේ අපිට ඔරිජිනල් ස්ටෝරි එකට වඩා හරි ලේසි මේ කියන එක ටයිම් මේක නිකන් අමුතුවට කී ඉඳලා අන්තිමට දෙනවා ටයිම් කියන එකත් එක්ක සෙල්ලමක් දාන්න පුළුවන් නම් අපිට හරි ලේසි මේ අර ඒක කප කෑලි දැම්මහම හරි ලේසි. ඒ ටයිම් කියන එක ඒක තමයි ෆිල්ම් මේකින් වල ලොකුවටම වෙන කී එක ටයිම් කියන එක එහෙම මෙහෙන් අඹරවල දාලා තමයි අර අමුතු මේ එකක් දෙන්න. එහෙම නැතුව ලිනිය එකක් ගිහිල්ලා අපිට බෑ. හරි අමාරුයි. මිනිස්සෙක් අර පුදුම කරවන්න කියන එක හරි අමාරු. එහෙම නැති ෆිල්ම්ස් තියෙන මං ආසයි ඒ වගේ වට. නිකන් මං කියන ඇමරිකන් සයිකෝ නෙමෙයි අයිකන් සයිකෝ නෙමෙයි මොකක්ද ඒකේ ඇමරිකන් බියුටි කියන එක හිතන්න. ඒකේ කතාව කෙලින් යන්නේ. කතාව යන්න තමයි ඉන්ටෙන්ස් එක වැඩි වෙලා අපිට හිතා ගන්න බැරි වෙන්නේ අන්තිමට. අපිට මේ කතාව කෙලින් ගිහිල්ලත් අපිට හිතා ගන්න බැරි වෙනවා අන්තිමට. අන්න ඒකයි ලස්සන වැඩි. ඒකට හිතන්නකෝ ග්‍රීන් මයිල් එක මම මගේ ආස ෆිල්ම් දෙක තුනක් කිව්වේ. ග්‍රීන් මයිල් එක දන්නවද? ඒක හැබැයි අර මැද්දේ දෙනවා කලින් එක. ඒක ටයිම් එක කියන්නේ ටයිම් එක නෙමෙයි අපිට ඒක ටයිම් එක කියන්න බෑ. ඒක හිතන්නකෝ මම මුකුත් ස්පොයිල් කරන්නේ නැහැ. කෙනෙක් ඉන්නවා. එයා කලින් එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් එයා ඒක දැක්ක විදිහ පෙන්වන්නේ පස්සේ හින්දා ඒකත් ඉතින් අපිට ඒක තමයි මැජික් එක තියෙන්නේ. එහෙම තමයි කතාව යන්නේ. එතකොට ටයිම් කියන එක තමයි ලේසිම දේ. ටයිම් එක එහෙම කපලා එහෙම දාලා වා නිකන් ඒ ඕනෙම එක අර අමුතුවට දෙන්න පුළුවන් ටයිම් එක කියන එක. ඒක මම මේ මුකුත් කියන්නේ ඒක හරි අමාරු කියලා. හැබැයි අර ඔරිජිනල් ස්ටෝරි එකක් ලියනවා කියන්නේ ඔරිජිනල් අර අයිඩියා එකක් දෙනවා කියන්නේ ඒක
හිතන් ඒක ෆෝස් කරලා කරන්න බෑ. මං හිතන්නේ ඇමරිකන් බියුටි කියන එක ෆෝස් කරලා හිතන්න පුළුවන්. මං ඇමරිකන් බියුටි හදනවා කියලා හිතන්න බෑනේ. හිතත හැකි මං ස්පේස් ෆිල්ම් එකක් හදනවා ටයිම්. එහෙම හිතත හැකි. හරිද? මට දැන් හිතත හැකි. එහෙම හිතලා අදත හැකි. අරක හිම හිතන්න බෑ මට. මං ඇමරිකන් බියුටි හදනවා. එහෙම කියලා හදන්නේ නෑ. එතකොට මේකෙදී ඒක හරි ලේසි ටයිම් කියන එක. එතකොට මමත් තෝරගත්ත ටයිම් කියන එක කරන්න කියලා. ඒක තමයි මාත් කරේ. පුළුවන් ලොකු ප්ලොට් ට්විස්ට් එකක් ලස්සනට කතාව ඩිලිවර් කරත හැකි. අර අපිට කතාවේ යන විදිහේ ගානට මැනේජ් කරත හැකි. ඔයගොල්ලෝ මෙමෙන්ටෝ බලලා තියෙනවද? මෙමෙන්ටෝ නේද ඒක නම? නැත්තම් කපලා දාන්න මේක නම නෙමෙයි නංජලච්ච. ඒකේ ඉදන්නකො ඒකේ බ්ලැක් ඇන්ඩ් වයිට් ගිහිල්ලා මුලදී එකක් පෙන්නලා ඒක ටයිම් එක නෙමෙයි. ඒ වගේ දෙයක් තියෙනවනේ හරි ලේසි. ඒකේ දෙන්න දෙයක්. එතකොට එහෙම ගිහිල්ලා ආයි අන්තිමට ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් එකයි කලර් එකයි කම්බයින් වෙලා මාර කතාවක් යනවනේ. නියම කතාවක්. ඒක ඒ වගේ අපිට අර ලොකු ඇමියුස්මන්ට් එකක් දෙන්න පුළුවන් බලන එක්කෙනාට. එතකොට මම ටයිම් කියන එක තෝරගත්තා. ටයිම් කියන එක තෝරගත්තාම මම ටයිම් කියන එක එකපාරට තෝරගත්තේ නෑ. ඒක හොඳ වැඩක් මම කරපු. මම හිතුවා ෆිල්ම් එකක් හදන්න එක මෝමන්ට් එකකින් එක කොයින් ෆ්ලිප් එකකින් ටයිම් ලයින් එක දෙකට කැඩෙන. ඒක තමයි හිතුවේ. ඒ කියන්නේ ටයිම් ලයින් එක දෙකට කැඩෙන්න කියන්නේ මැද්දේ තමයි ඒකේ කී පොයින්ට් එක තියෙන්නේ. ෆිල්ම් එකේ කී පොයින්ට් එක තියෙන්නේ ගාන ෆිල්ම් එකේ මැද්දේ. එතකොට මේ ෆිල්ම් එක දෙකට කැඩිලා යනවා. එතනින් අපිට මේ දෙකට කැඩෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරි වෙන්න කැඩෙන. ඒ නිකන් ෆිල්ම් එක මෙන්න මේ වගේ. මේ වගේ කිව්වොත් මෙහෙම ගිහින් මෙහෙම වෙන නිකන් දෙහි ගෙඩියක් වගේ ෆිල්ම් එකක්. මෝඩ කතාවක් නෙමෙයි. ඒක නිකන් හිතෙන්නේ මෝඩ කතාවක් වගේ. අපි බලමු කතාව. එහෙම තමයි හදන්න හිතුවේ. දැන් මම හිතුවා ටයිම් ලූප් එකක් තමයි හදන්න. ටයිම් ලූප් එක ගොඩක් අය ෆිල්ම් ෂෝට් ෆිල්ම් එකක් හදනවා නම් විනාඩි 4-5 නේ තියෙන්නේ. ඔය තියෙනවා නම් රෙස්ට්‍රික්ෂන්ස් මේ වගේ ලිමිටේෂන්ස් තියෙනවා නම් අපිට හරිම ලේසි විදිය තමයි ඉක්මනට ෆිල්ම් එක හදන්නත් ඕන. මොලේ ෆෝස් කරලා හිතන්න ඕනේ. නෝමල් හිතෙන එකකින් හදන්න නැහැ. මේ පොත්වල තියෙන ඒවට ওই විදිහට හදන්න බෑ. ඒවට එක ඕන. මං නැත්තම් ෆැන්ටසි ඒවා ලියලා තියෙන්නේ. ඒවා හදන්න බෑනේ. හදන්න බෑ ලංකාවේ. හදන්න ලොකු ගේමක් ගහන්න වෙනවා. ඉතින් හදනවා නම් බැරි නෑ. ලංකාවේ නියමයට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක දැන් දියුණු වෙන තත්ත්වයක ඉන්නේ. කොහොම වුණත් ඉස්සරහට ලංකාවේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක ගොඩක් අඩු ෆිල්ම්ස් බලා ගන්න බෑ. ඔයා ජරාවක් බැලුවනා ඒ කියන්නේ ජරාව කියන්නේ ජරා ෆිල්ම් එකක් වැඩක් නැති ෆිල්ම් එකක් බැලුවත් ඔයාට ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක උඩ තැනක තියෙන ෆිල්ම්ස් තමයි ඉස්සරහට බලා ගන්න වෙන්නේ. මතක තියාගන්න මං කිව්වා කියලා. ඒ කියන්නේ හයි ක්වොලිටි ෂීට්ස් තමයි ඔයාට ඉස්සරහට ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මෙලෝ රහකට නැති මෝඩ පිහිලු තියෙන සහ පිහිලු නෙමේ වීලු කතා කියලා මං කිව්වේ නෑ. එතකොට නිකන් කාට හරි ගැහුවා වගේ. ඒ වගේ කතා තමයි බලා ගන්න පුළුවන් කියලා. ලංකා ගහන හැම එකම ජරාව නෙමෙයි වැඩි හරියක් හොඳ ඒවා ගහන්නේ. එහෙම ඒ කියන්නේ ජරාවක් ගැහුවත් හයි ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන් ලස්සනට. එතකොට ඉතින් අර රයිටර්ගේ ඩිරෙක්ටර් ගියාවුල මිසක් අනිත් අය ඉතින් වැඩෝ ඉන්නවා ලංකාවේ හොඳටම. අර ගොල්ලොත් ෆිල්ම් හදනවා. ඉතින් මොනව කරන්න. හරි මොඩ කතා කිව්වා වැඩි. දැන් යමු ලූප් එකක් හදනවා. මම මෝඩ කතා ගොඩක් කියවා. දැන් මට ඇත්ත කතා අමතක. ලූප් එකක් හදනවා කියලා හිතුවා. දැන් එහෙමයි කතාව. දැන් කතාවට යන්න වෙනව නැත්තම් එක්ක මම මෝඩ කතා කියනවා. හරි. මම මොකද කරේ කොහොමද කරේ කියන එක ගන්න ඕන. මම මුලින්ම මේකෙදී වෙනේ වැදි වෙන්නේ මොකද? අපි කතාව ලියනවා. කතාව කියන්න ඕන විදිහ ලියනවා මුලින්ම ස්ක්‍රිප්ට් එක. ස්ක්‍රිප්ට් එකට වඩා මම මුලින්ම කරන්නේ ෂෝට් ස්ටෝරි එකක් ලියනවා වගේ ලියලා ස්ක්‍රිප්ට් එක ලියලා ටයිම් ලයින් එක ගන්නවා. ටයිම් ලයින් එක වයිට් බෝඩ් එක ගන්නවා. වයිට් බෝඩ් එක අරගෙන පැත්ත පෙන්නනවා. පැත්ත පෙන්නලා ඒක අපි කතාව මේ කෙලින් යන විදියට කියන්නේ ලිනිය යන විදියට ලියලා නෙමෙයි ඇඳලා මෙහෙම සීන්ස් ටික දාලා ඒ ටික කොහොමද ෂෆල් වෙන්නේ කොහොමද මේක මුලින් දෙන්නේ මෙතනින් තමයි මේක කතාව වෙනස් වෙන්නේ එහෙම කියලා ඒක වෙනස් කළා කතාව ඩිලිවර් වෙන විදිය හිතලා තමයි අපි මේ ඇක්චුවල් ස්ක්‍රිප්ට් එකට පයින්නේ.
ස්ක්‍රිප්ට් එකට පැනලා ස්ක්‍රිප්ට් එක ලියාගෙන එනවා ඩිලිවර් වෙන විදියට. ඒක මම කරන විදියක් කරන විදියක් කියලා එකක් නැහැ. ෆිල්ම් එකකින් වල රයිටිං මෙතඩ්ස් කියලා જાතියක් නැහැ. ඩිරෙක්ටිං මෙතඩ්ස් කියලා જાතියක් නැහැ. ඇක්ටිං මෙතඩ්ස් කියලා જાතියක් නැහැ. කවුරු හරි කියනවා මන් දන්නේ නැහැ. නැතුව ඇති. මගේ මතේ මං කියන්නේ එහෙම ඇක්ටිං මෙතඩ්ස් කියලා જાතියක් නැහැ. එතකොට අර මොකද්ද තියෙනව නේද? මන් දන්නේ ඒකේ නමක් මතක නැහැ. මන් නම් අදාළ නැහැ. 3Xද මොකද්ද කියලා අර මෙහෙම කතා මෙහෙම වෙලා යන එකද කොහෙද? එහෙම ඒකට නමක් තියෙනවා. ෂෝ එහෙම රයිටිං කරති මට දවසක් මන් කියන්න. කවුරු හරි කියනවා මේක 3Xද කොහෙද? ඒකට ලියලා දෙන්න. මම ඇහුවා මොකක්ද ඒ කියලා. මම තියනවා එහෙම රයිටිං කරද්දී රූල්ස් වලට අනුව ලිව්වහම ඉතින් ඒක මන් දන්නේ නැහැ මට නම් හරියන වැඩක් නෙමෙයි එහෙම රූල්ස් අනුව මන් දන්නේ හරි වැඩක් නැහැ නේ රූල්ස් වලට කතා ලියන්නයි යාව යන්නෙත් නැහැ හරිද දැන් හරි මොකද කරේ ඒ විදිහට ලිව්වා ස්ක්‍රිප්ට් එක ලිව්වා දැන් ස්ක්‍රිප්ට් එක ලිව්වට පස්සේ තමයි අපිට වැඩේ කරන්න ඕනේ ස්ක්‍රිප්ට් එකට පස්සේ ෂෝට් ලිස්ට් හදන්න ඕනේ නෑ ඕනේ කියන වචනේ කපන්න හදන්න පුළුවන් කැමතිනම් ඒව නැතුව කරතයි මම එහෙම නැතුව කරලා තියෙනවා අවුලක් නෑ ලේසි ඉතින් තමන්ගේ වැඩේ ලේසි වෙන්නේ ඒක ක්‍රම තියෙන ස්ටෝරි බෝඩ් ගහත හැකි මේකට ගැහුවා ඒක ගහලා තමන්ගේ වැඩේ ලේසි කරගන්න විදි තමයි අර ස්ටෝරි බෝඩ්ස් ඒව තියෙන්නේ මේමයි ක්‍රූ එකක් එක්ක වැඩ කරනවා නම් ඕව නැතුව කරන්න බෑ ඉතින් තමන්ගේ ඔළුව තියෙන එක කොහොමද මේ පිට මිනිහෙන්ට තේරුම් කරන්න නිකන් ස්ක්‍රිප්ට් එකක් විතියක් දීලා එහෙම තමන්ගේ වයිබ් එකේම නම් ඒත් ඉතින් තමන්ගේ ඔළුවේ තියෙන සමහර සීන්ස් ඉතින් ඒගොල්ලොන්ට වෙනම කියලා දෙන්න ඕනේ ඒවට ක්‍රම පාවිච්චි කරන්න ඕනේ ලේසියට නැතුව බෑනේ හරි දැන් මම කරන්න ඉන්නේ මේකයි හරිද දැන් මම මෝඩ කතා කියනවනේ වැඩි හරියක් කරන්නේ මෝඩ කතා බොරු ඒව කියනවනේ හරි මේක මම ස්ක්‍රිප්ට් එක මම ලිව්ව එක මේ වැරදි තියෙනවා පේනවද ඒ වෙලාවේ ලිව්ව එක මේ AI නෙමෙයි මෙතන ඇත්තට ලියලා AI කියලා අහගන්න AI වලින් මං අඩු ගාන ග්‍රැමර් මත හදුවේ නැහැ ඒ නිසා මේ සවුත් එක මේ මෙච්චරයි මේ විනාඩි 5ක් දුවතේ මේකේ මේක ඉතින් ස්ක්‍රිප්ට් එකක් කියන්නේ අර ඩයලොග්ස් මුකුත් නැහැ මගේ එකේ ඒවයි එතකොට මේක නිකම් ලොකුවට ඩීටේල්ස් දැම්ම නැහැ දැන් සෝලෝ ෆිල්ම් එකකින් කරන්නකොට තියෙන ලේසියක් තමයි අර තමන්ගේ ඔළුවේ තියෙනවා නම් අපි ඒ ළඟම දවසක ඒක ෂූට් කරනවා නම් නැත්තම් ඉතින් ලියන්න ඕන තමන්ගේ ඔළුව මොනවා හරි වෙලා නැති වෙන්න පුළුවන් නේ එතකොට ළඟදිම ෂූට් කරනවා මේකේ ලොකු ඩීටේල්ස් ලියන්න දෙයක් නැහැ ඒකේ බේසික් ස්ටෝරි ලයින් එක ලියාගෙන යනවා එතකොට තේරෙනවා අර තමන් හදාගත්ත කතාවේ හිල් තියෙනවා නම් ඒ හිල් අවු වෙනවා එතකොට ඒ වයන් එතකොට තව මේ කතාවේදී අපිට මට වතුර තිබුණා කට තියෙනවා වගේ බෝල්ට් තෙලේට මම සතට යන්නේ නැතුව කවුරු තියන්නද බෝතල් විතර නෙමෙයි ඔක්කොම එහෙමයි කතා හරි හරි පේනවා ඇති නේද මේක ෂෙයා වෙනවද බලන්න බ්‍රෝ මෙච්චර වෙලා ෂෙයා වුණේ කියන්නකෝ මොකක් පේනවා හරි මම ඊට වඩා ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ මේක බලන්න මෝඩ වැඩක් හරි මේ තියෙන්නේ අපේ ස්ක්‍රිප්ට් එක මම මේක දැන් මම මේ ස්ක්‍රිප්ට් එක ඔයත් එක්ක ෂූට් කරන්න හිතා ගන්නවා කියලා මාත් එක්ක මේක කියවනවා වගේ කරන්න තියෙන්නේ එතකොට මේක කොහොමද මේක කියවන්නේ මේක කොහොමද මේ කරේ වන්නේ නෙමේ කරේ කියෙව්වේ මං මුකුත් උගන්නන්නේ නැහැනේ මෝඩ කතාවන්නේ මට උගන්නන්න මං ෆිල්ම් 4යි කොහෙද කරලාදී දේවන්නේ පොඩි චරා ෆිල්ම් හරි මුලින් ඉඳන් පටන් ගන්න. එතකොට පළවෙනියට මම දැන් මුකුත් කිව්වේ නෑ මේක අපි ඒත් එක්කම හදාගමු මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක ස්ටෝරි ලයින් එක. ඔයගොල්ලෝ ෆිල්ම් එක බලනවා කියලා හිතා ගන්න මොකද මම ෆිල්ම් එක පෙන්නන්නේ නැහැ. ෆිල්ම් එක පෙන්නන්නේ නැහැ. ඇයි ෆිල්ම් එක හැදුවේ මට බලන්න මම දෙක හේතු දෙක තුනක් තියෙනවා. ෆිල්ම් එක හැදුවේ පළවෙනි වශයෙන්ම මට බලන්න. දෙවෙනි එක ඒකේ සමහර තැන් මට සෙට් නෑ පබ්ලික් දාන්න. මොකද එක එකක් තියෙනවා හොඳට මතකයි. මම හිතාගත්ත එතන එක සින්දුවක් අහනවා. යා හිතාගත්ත සින්දුව නෙමෙයි. මම එඩිට් එකේදී දැම්මේ. එතකොට මට ඒක හරියන්නේ නැහැ කියලා හිතුණා එඩිට් එකේදී. එතකොට මගේ ෆෝන් එකේ
එක තැනක මිලි තප්පර ගානක ෂොට් එකක්. ඒකෙදි පෙන්නනවා සින්දුව මොකද්ද කියලා. ඒ සින්දුවයි ඇහෙන සින්දුවේ තනිකර වෙනස්. ඒක තමයි කතාව. ඒ මොකද්ද ඒ වුනේ? හරි. ඒකයි හේතුව. දැන් ඒක නිසා පෙන්වන්නේ නැහැ. ෆිල්ම් එක ට්‍රේල් එක මම කොහේ හරි දැම්මා. ඔව් ට්‍රේල් එක දැම්මා. ට්‍රේල් එකකින් අයිඩියා ගන්න මම ෆ්‍රේම්ස් ටිකක් පෙන්වන්න. ෆිල්ම් එක නම් පෙන්නයි කියලා හිතන්න බෑ. මොකද මියුසික් අපිට බෑනේ. අපිට මියුසික් කරන්න බෑ. මට කිසිම අපිට නෙමෙයි මට කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක් බෑ සාමාන්‍යයෙන්. එතකොට මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් පුළුවන් වෙන්නේ බෑ. සාරිගම හරි පුළුවන් වෙන්නේ බෑ. මියුසික් එකක අයිඩියා එකක් ගන්න. එතකොට ඒක බැරි හින්දා අපිට මේකේ මියුසික් කරන්න බෑ. එතකොට තියෙන ඒවායින් ගත්තේ ඩවුන්ලෝඩ් කරලා එක ඒවා දාලා මේ අච්චර සෙට් නැහැ. ඉතින් Tamanට ඕනේ එම ඉතින් සමහර ගොඩක් අයට ඕනේ මේ එහෙම තමයි. ඉතින් හරි විදිය මමයි අමුතු මේ ෆිල්ම් එක කට්ටියට පෙන්වන්නේ. එතකොට ඒක ඕනනම් ඉතින් මියුසික් වලට පොඩ්ඩක් යාළුවෙක් හරි සෙට් කරගන්න මොකක් හරි කරලා. නැත්නම් කැතයි ඉතින් මියුසික් නැතුව ෆිල්ම් කරතයි. අර මොකද්ද හරය ඉන්නේ No Country for Old Men. ඒකේ මියුසික් නෑ මට මතකයි ඉතින්. ඒක තමයි මියුසික් නැති ෆිල්ම් එක. ඒකේ ෆිල්ම් එකේම මියුසික් නෑ. ෆිල්ම් එක බැලුවා ගොඩාක් අය හොඳයි කිව්වා. මගේ ඔපිනියන්ස් දෙන්න යන්නේ කතාව ගැන. ඉතින් එහෙම ගන්න එච්චර ලොකු ෆිල්ම් එකක් එච්චර ඇක්ටර්ස්ලා දාලා හොඳම අය ඉන්නේ. පුළුවන් නම් මන්ට බැරි නෑ. හැබැයි ඉතින් ඒක වයිබ් එක ගන්නවා. දැන් ඒ කතාවට මියුසික් නැතුව ගැලපුණාට අනිත් කතාවකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අර මයිකල් ජැක්සන්ගේ බයෝපික් එක ගන්න බෑනේ මියුසික් නැතුව. ඒ වගේ ඒකයි කතාව. එතකොට මුලින් ඉඳන් කතා කරගෙන යමු. ස්කිප් කරන්න අය මෙන්න මෙතනින් ස්කිප් කරන්න. මට ගියාගත්තේ මම ඒක දාන්න ඕනේ YouTube එකේ දානකොට. මෙහෙමයි. ඔන්න මුලින්ම මට කැම් එක දිහා බලන්න බෑ මේකත් එක්ක. මේක දිහා බලන්න වපරයිම කියලා හිතාගන්න. Lot of coins with same value are on a floor right under the staircase. What again? Lot of coins with same value are on the floor right under the staircase. හරි මොකද්ද වෙන්නේ? එකම value එකක් තියෙන coins වගේක් තියෙනවා පඩි පෙලක් යට වැටිලා තියෙනවා. ground shot අන්න ground shot එකක්. ඒ කියන්නේ ground shot කියලා නමක් තියෙනවද දන්නේ නැහැ. බිම ඉඳන් ගත්ත ෂොට් එකක්. එතකොට බිම කැම් එක තියලා ගත්ත එකක්. එතකොට තේරෙනවනේ මේ මොනවද කාසි ටික පේන්නේ ඒ ලෙවල් එකකින්. එතකොට තමන්ගේ ඔළුවේ මැවෙන්නේ ඒ වගේ ගන්නේ. අපි හීනයක් දාගෙනකොට මොනවා හරි ෂොට්ස් ටිකක් පේනවා. අන්න ඒ වගේ තමයි. ඒක නිකන් හිතන්න කතාවත් එක්කම හිතෙන විදිය ලියන්න. ඒක තමයි කරන්නේ. ලියන්න නෙමෙයි ලියනවා. මොකද බ්‍රේක් ඩවුන් එක මම උගන්වන්නේ. a man ඇයි මේ a man කියලා තියෙන්නේ? ඇයි මේ මුකුත් නැද්ද? හේතුවක් තියෙනවා කියන්න. A man walks into the scene only legs are shown. මිනිහෙක් කෙනවලු සීන් එකට. එතකොට මේ මුකුත් කැම් එක වෙනස් වෙන්නේ නැහැ. ග්‍රවුන්ඩ් ෂොට් එකමයි කාසි ටික තියෙනවා. කාසි ටික තියෙන පැත්තෙන් තමයි දැන් කැම් එක තියෙන්නේ. නිකන් දන්නව S2 වල. එතකොට කකුල් දෙකකින් මෙහෙම එනවා. ඒක පෙන්නන්නද? කොල්ලොන්ට බලන්න මම ඒක පෙන්නන්නම් මියුසික් නැතුව. එතකොට හරියනේ. මම සමහර විට පෙන්නයි කතාව. හරිද? ඉතින් ඒක පෙන්නන්න නැතත් හොඳයි. මේ කතාව මම පොඩ්ඩක් වෙනස් කරා ස්ක්‍රිප්ට් එකට වඩා. හරි මේ වගේ ග්‍රවුන්ඩ් ෂොට් එකක්. මේ කකුල් දෙක මෙතන මට නවත්ත ගන්න බෑ හරියට. එතන කකුල් දෙක ඉන්න ෂොට් එකක් තියුණානේ. මෙන්න මේ කකුල් දෙක මේ තියෙන්නේ. කප්පට සිල් කත කකුල් දෙක කවුද දන්නේ ඇත්ත. හරි. ක්වෙන්ටින් ටැරන්ටිනෝ හිටියනම් මම කැමති වෙන්නේ නැහැ කකුල් දෙකට. හරිද? legs are short. එයා එනවා එතනට. ඇවිදගෙන කකුල් දෙක විතරක් පේනවා. මේති. මෙන්න මේක මේති. හරි. දැන් මේ මෙතනදී දැන් same value දැන් ඒක කියනකොට දැන් හිතන්න same value කියලා පෙන්නනවා මේ ඔන්න ඔය පේනවද රුපියල් 5 කාසි විතරයි තියෙන්නේ 5 ඔක්කොම නිකන් පේනවද මේ 5 ඔක්කොම 5 කියන සයිඩ් එක දැනකවත් අපේ මොකද්ද රාජ්‍ය ලාංඡනේ නෑනේ පොඩ්ඩක් නිකන් ඔළුවේ තියාගන්න ඒවා මේ ස්ක්‍රිප්ට් එකේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ කියනවා මම කියන්නේ මේකෙදි ඒක මොකද මන් දන්නවා අන්න ඒකයි වැඩේ මේකෙදි ඔක්කොම තියන්නේ නැත්තම් මේ ස්ක්‍රිප්ට් එක දිග වෙනවා නැත්තම් කියන්න එපා මේකේ රුපියල් 5 පැත්ත විතරයි පේන්නේ කියලා හරි ඒ මේ a man කියලා තියෙන හරි walks into scene only legs are shown ඉතින් only legs are shown නම් මේ මෑන්ට නමක් තියෙන්න බෑනේ මේ හරිද දැන් කකුල් දෙකෙන් බෑනේ නම කියන්න හරිද ඒකයි a man කියලා තියෙන්නේ a coin
a coin falls out from his hand close up shot. හරි. ඒක තමයි මුලදී. දැන් මම මේකේ තියෙන පිළිවෙලටම නෙමෙයි shots එක දාලා. මුලින් මේක වැටෙනවා එක තමයි වෙන්නේ. වැටිලා තමයි අරකට මාරු වෙන්නේ. කියන්නේ අතින් වැටෙනවා. වැටිලා අර ගොඩට වැටෙනවා තමයි මම මුලින් දාලා තියෙන්නේ කතාවේ. දැන් මේ තියෙන්නේ මේක තමයි close up shot එක. දැන් දැක්කද out of focus තියෙන්නේ මේ තනියෙන් කරනකොට ඔය වගේ වැරදි වෙනවා. අන්නේ දැක්කද? ඒ කාසිය වැටිලා මෙන්න මේ ගොඩට එනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි කියලා තියෙන්නේ. His hand close up shot. The coin rolls and joins two other coins. මොකද වෙන්නේ? ඒ කාසිය වැටිලා අර කාසිය එක්ක එකතු වෙනවා. ඒ කාසිය තියෙන තැනටම වැටෙනවා. එතකොට ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ එතනින් black එකට කට් එකක් වෙනවා. ටයිටල් එක පෙන්නනවා. එතකොට ඒ දෙකම වෙනවා එක තැනදී මම දැම්මේ ඒ වගේ එක් විදියක්. ඒක මේකෙදි වෙනස් වෙනවා. ඒ වැඩ නෑ මෝඩ ගත්තා. මේක තියෙනවා මේ මියුසික් නැතුව හිතන්න එපා කට්ස් කොහොමද හිම කැත එච්චර කැත ඇයි කියලා. මේ මොකද්ද? නෑ මේක නෙමෙයි. ස්ටොප් නෑන් රෙකෝඩින් එකනේ. ග්‍රොක් එකේ අයිය ගාව. ග්‍රොක් එක. හරි. ටයිටල් එකෙන් පස්සේ තමයි ඔන්න සීන් එක මුලින්ම පටන් ගන්න. විදුන් කියන කවුද? මම. මොකද මේ මම කියලා මමනේ රඟපාන්නේ. මෝඩ එක් වගේ. අයියෝ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ වෙනවා. ඉතින් ඇක්ටර්ලා ගන්න බෑනේ අපිට. ඒ වෙලාවට හදිස්සිය කරන ඒවා නිකන් කැම්පස් එකේ වැකේෂන් යන කාලේ නේද ඔක් කරේ මම. එතකොට ඉතින් වැඩක් නැති හින්දා කරන ඒවා කරන්න වෙන්නේ. එතකොට විදුන් මම a boy කොල්ලෙක් මම 20. එතකොට මට 20යිද? ඔව්. මගේ වයස මේ තියෙන්නේ. is listening to a song while enjoying the view of his garden. පුටුවට වාඩි වෙලා සින්දුවක් අහනවා ගාඩන් එක බල බල. හරිද? ඒක තමයි වෙන්නේ. එයා ගාඩන් එක බල බල සින්දුවක් අහන එක තමයි වෙන්නේ. ඒක හරියනේ. ඒකේ තාම මොනවද පැහැදිලි කරන්න තියෙන්නේ. ඒක ස්කිප් කරනවා මෙතනට මම. වැඩන්නේ ගාඩන් මෙන්න මේක තියෙන්නේ මේ මොකද්ද white shade of pale තියෙන්නේ. මං එඩිට් එකේ දැම්මේ මේ two of us. just the two of us දැම්මේ. ඔය කැතයි යන්නේ මේව පෙන්නන්න එපා මේව කට් කරන්න. හරි. ඊට පස්සේ දැන් මෙයා දැන් සින්දුව ඉන්නවා. පාඩුවේ මං එහෙම කරනවා සාමාන්‍යයෙන්. මං උතන්ට ඇවිල්ලා සින්දු ඉන්නවා නිකන් එළියට වෙලා නේ අම්මා බැන්නාම උඩේට වෙලා ඉන්නවා කියලා මං පොඩ්ඩක් එළියට එනවා ඉර එළිය වැදෙන්න ඇවිල්ලා දැන් සින්දු අහන එක කොහේ ඉඳත් ඇහුවත් එකයිනේ කියලා එහෙම අහන් ඉන්නවා. එතකොට he sees even grammar වැරදි වෙන්න පුළුවන්. හරිද? ඒවා හිතන්න එපා මං දැන් එහෙම වැරදි වෙන්න පුළුවන්. ඒ රතු පාට වෙලා තියෙනවා පේන. see someone not clearly visible to him. එයා දකින්නවා මොඩගෙන එක කියන කවුකෝ. only he can see his hand. ඉගෙන මේවා දැන් ග්‍රැමර් වැරදිමත් නෙමෙයි. මේවා ඉතින් අර ලියලා තියෙන්නේ අර ඩීටේල්ස් ටික එක එකට ඔබලා තියෙනවා. එතකොට ගැලපෙන්නේ නැහැ. අර සෙන්ටෙන්ස් එකක් විදිහට ගැලපෙන්නේ නැහැ. ඒකයි මේ මෙතෙන් දැන් බලන්න. he sees someone not clearly visible to him. only he can see his hands put something to his mailbox and closes it. මොනවාද ඒ කතාව? එයා දකින්නවා දැන් එයා මෙහෙම ඉන්නවා සින්දුවක මොකද සින්දුව sing the grace and the beauty of it all. එහම ඉන්නවා. ඒකද මන් දාලා තියෙන එඩිට් එකේ. ඒක දාලා තියෙන එඩිට් එකේදී එතකොට ඒක ඉන්නකොට නිකන් හිතන්න දැන් මාත් එක්කම හිතන්න මොකක්ද මේ වගේ එකකදී වෙන්නේ. එතකොට ඒක තමයි අර අපි සීන් එක අඳින්නේ ස්ටෝරි බෝඩ් එකක් ගහනවා ඒක අඳින්නේ ඒකේ තමයි. මේ වගේ එකක් එන්න ඕන කියලා කියන්න. එහෙම ඉන්නකොට අන්න දකින්න ගේට්ටුව එයාට පේනවා දැන්. එයා ඉන්න තැනට ගේට්ටුව පේනවා. ගේට්ටුවේ අර ගේට්ටුව තියෙන අර බාර් තියෙන තැනක් තියෙනවා ගේට්ටුවේ. ඉතින් ඒක එයාට පේනවා ගේට්ටුවෙන් එළිය පේනවා. එතකොට එයා දකිනවා මේ මේල් බොක්ස් එකට අතක් ඇවිල්ලා. ඉතින් අත විතරයි පේන්නේ කවුරු හරි දානවා මොනවා හරි මේ මේල් බොක්ස් එකට. එයා දකිනවා ඒක තමයි වෙන්නේ. මෙතනට වෙනකන් කිසිම අවුලක් නැහැ නේ කියන්නේ. ඩේ ටු ඩේ වෙන දෙයක්නේ කවුරු හරි මොකද එයාට කියන්නේ. එයා ඇවිල්ලා දානවනේ තැපැල් මාමා. හරිද? තැපැල් මාමා දානවනේ ඇවිල්ලා හරි මේ බොක්ස් එකට අද දාන්නේ SLT එකේ බිල දාන්න. අන්න දැක්කද SLT එකේ බිල නෙමෙයි මේ දාන්නේ. මොකක් හරි දානවා දැන් ඒකේ පේන්නේ නැන්නේ කවුද කියලා.
දකිනවා 7ක් දානවා. එයා දැන් දැන් කියනවා නම් මේ ක්‍රෙඩිට්ස් දෙන්න ඕන මේ කරපු අයට. එතකොට මේ මෙතනදී මෙන්න මේ සීන්ස් ටික දැන් පේනවනේ දැන් මේ කැමරා එක මූව් වෙනවා පේනවා. දැන් මම තියෙනවා මම කියනවා මම තමයි ෆිල්ම් එක ඇතුළේ. වැරදිනේ. දැන් මේක කැමරා කවුරු හරි අරන් ඉන්නෝ ඉපේ. මෙන්න මේ ටිකේදී මේ ටික ෂූට් කරේ වෙන කවුරුත් නෙමෙයි. දැන් බලන්න පොඩ ඒ ටික හොඳයි නේද බලන්න. මාත් එක්ක බලන්න. ඒ ටික මරුනේ. ඒ ටික ගානට මං කිව්ව විදිහට අරන් තියෙන දැන් මෙතනයි ෂේප් නේද ඒ ටික. දැන් ඒ ටික නම් මං ගත්තේ. ඒ ටික පෙන්වන්න එපා ඒක ඇත්තයි. අර පොඩ්ඩකින් තප්පර 10ක් කියන ලොකු වෙලාව. හරිද? මියුසික් නැතුව ඒවා හිතන්න එපා. හරිද? ඒ ෂොට් ටික හොඳයිනේ. ඒ ටික කරේ අපේ අම්මා. හරිද? ඒ ටික ගැව්වේ අම්මා. මම මල්ලි හිටියා. මල්ලි මොකක් හරි වැඩක හිටියා. අම්මට දුන්න දැන් අපේ අම්මලා කීයද? 97. 97 කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්නේ නෑනේ අපි සාමාන්‍යයෙන් ඔය වගේ වැඩකට. මරුනේ. මං හිතුවෙත් නෑ ඒක මරු. ඒක මං හිතුවෙත් නෑ එච්චර හොඳට එයා කරයි කියලා. මං හිතුවට වඩා මරු. ඒක තමයි අපි හිතන්නේ නැති දේවල් වෙනවා ඒකයි. ඒ ටික තමයි ඇව්වේ ඉතුරු ටික මං ස්ටිල් ෂොට්ස් තියෙන්නේ ඒවා අයින් කරන්නේ නෑ පෑනින් නෑ මුකුත් නෑ තියාගත්තා ඇව්වා ඒ ටික තමයි කරේ. හැබැයි අර ටික මුල් ටික ඉතින් කැතක් නැතුව ගහලා දුන්නා කියන්නේ හොඳයි කපන්න. හරි while end හරි හරි දකින්නවන් දැන් මේල් බොක්ස් එක දාලා වහනවා. He pauses his song and then walks towards the mailbox. Towards the mailbox. මොකද්ද මේ කියන්නේ? මොකද්ද හදන්න කියන්නේ? හදන්න කිව්වේ මුකුත් වෙනසක් කරේ නැහැ. අර ග්‍රෙග් හෙෆ්ලිගේ මේක දාන්න ඕන මෙතනට. He pauses his song and then walks towards the mailbox. මොකද කරන්නේ? එයා දැක්කනේ දැන් පෝස්ට්මන් ඇවිල්ලා දැම්මනම් මොකක් හරි බොක්ස් එකට අපි ගිහිල්ලා බලනවනේ මොකද්ද දැම්මේ කියලා. SLD එකේ Wi-Fi බිල එනවනේ. ඒ බිල ආවහම අපි යනවනේ බලන්න ඒක ගන්න නිකන් වැඩකුත් නැහැ. ඕමත් අපි බලන්නේ නැහැ. අර ඒකේ තියෙනවනේ කෑල්ලක්. ඉරන්න ටර් ගාලා ඒක ඉරන්න හරි යනවනේ ආසයින්. හරිද? ඒක යනවනේ ඒක දැන් මෙතනට වෙනකන් normal situation එකක් තියෙනවා. හරි. He opens it there මොකද? He opens it there's a small glass container with mysterious button inside the mailbox and he grabs it and he goes to his room to check it. මොකද්ද මේ simple present tense එකෙන් තමයි මේක ලියලා තියෙන්නේ. මොනවද simple present tense එකෙන්? ඒ කියන්නේ මොකද්ද? ඇමිසා නෑ. හරිද? දැන් එයා opens it කියලා බලන්න එතන වැරදි නේ. අපි ඒක හදමු. opens the mailbox. එහෙමයි නිකන්. තේරුමක් තියෙන්නේ දෙක. මෙතන කැතයි බලන්නකො. කිසිම ඉමෝෂන් එකක් දැන් දෙකද ඇක්ටර්ස්ලා ගන්න නැති එකේ වැරද්ද. අන්න ඒක ගත්තාම මෙන්න මේක තියෙනවා. මොකද්ද මේ? පොඩ බලන්න මොකද්ද කියලා. පොඩි මේක මොකද්ද? ජෑම් බෝතලයක්. ජෑම් බෝතලයක් වගේ තියෙනවා. ඒක ඇතුලේ එම කැතයි නේ ජෑම් බෝතලයක් කිව්වම අර ෆුල් වයිබ් එක නැති වෙනවනේ ස්ටෝරි. හරි අපි කියනවා මොකද්ද ග්ලාස් කන්ටේනර් එක කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේකක් ජෑම් බෝතලයක් තමයි. ඒකේ තියෙනවා මොකද්ද ලේබල් එකකුත් ගහලා මොකද්ද බටන් එක. මිස්ටීරියස් බටන් එක තියෙනවා. මම ඒක පෙන්නන මිස්ටීරියස් බටන් එක ප්‍රවේශමෙන් ගත්තොත් මේ කැම් එක තියෙන තැනමයි තියෙන්නේ හෙලවී. යෝ මේ තියෙන මොකක්ද? මේ තියෙන්නේ ඒ බටන් එක හරියද? මේක තමයි මේකෙන් තමයි අපි ටයිම් එක කන්ට්‍රෝල් කරන්නේ. මේක ඇවිල්ලා මොකද්ද? කොහොමද හැදුවේ කියලානේ අයිඩියා එකක් ඕනේ. මේක ඇවිල්ලා වොෂින් මැෂින් එක කෑල්ලක් අර ටැප් එකට හයි කරන්නේ. ඒ ටැප් එකට හයි කරන කෑල්ලක් තමයි මේ. ફોකස් වෙන්නේ නැතුව ඇති කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඔය මේක ඇතුලේ තියෙන්නේ. මේක හැදුවේ එහෙමයි. මේක දැන් දුරට පේනවනේ නිකන් මොකක් හරි අමුතු. ඊට මේක කියලා ෂේප් නේද? ස්ටුඩන්ට් ප්‍රොජෙක්ට් එක නිකන් අපිට සිම්බලයිස් කරන්න විතරයි ඕන මේක නිකන්. ඒ වගේ පේන්න ඕනේ නැහැ. එතකොට මේ කෑල්ල මොකක්ද? මේ කෑල්ල ඇවිල්ලා පර්ෆියුම් බොටල් එකකින් කපලා මේකට උණු කරලා මම තිබ්බා. තියලා තමයි හදාගත්තේ. මේක ඔබ තෑමේ ඇත්තටම ඔබ තෑමේ. හරි ඒක එහෙමයි කතා. මේ කෑලි කර ගවන්න පුළුවන්. ඒකේ කෑලි මේ ඇන හතරක් තියෙනවා. අර 90s වල හදපු sci-fi ෆිල්ම් එකකට ෂේප් එකේ දාගත හැකි මේ වගේ අයිටම්. එතකොට ඒක තමයි මේකේ තියෙන ලේබල් එකකුත් තියෙනවා. එයා ගන්නවා. එතකොට මේවා කප මම පෙන්නන්නේ ෆ්‍රේම්ස්. හරි.
දැන් ගිහාම අන්න ඒක මං ආස ෂොට් ඉන්න මං පෙන්නන්න. හරිද? හරි. අන්න ඒක එයා තිබ්බා. යූස් වන්ස් කියලා ගහපු එක. දැන් මේ ෆ්‍රේම් එක මාරු හරිද? මේ ෆ්‍රේම් එක මං ආස ෆ්‍රේම් එක. බලන්නකෝ ඒක ක්වොලිටි. හරි. යූස් වන්ස් කියලා ගහලා තියෙනවා. ආන්න කරකවලා බලනවා මෙයා දැන් මේක අරගවලා බලනකොට ඩිස්ට්‍රෝයි කියලා තියෙනවා. හරි. මේකේ ඩිස්ට්‍රෝයි කියලා ගහලා තියෙනවා. බලනවාද පොඩ්ඩක් මැකිලක් තියෙනවා ඒක. ඩිස්ට්‍රෝයි කියලා ගහලා තියෙනවා අනිත් පැත්තේ. දැන් නෑ මං ගාව ඒක නෑ. භාජන හිතනවා මේ භාජන මේ පැත්තේ යූස් වන්ස් මේ පැත්තේ ඩිස්ට්‍රෝයි. හරි. මැසේජස් දෙකක් තියෙනවා. දැන් ඒකයි වැඩේ. ඒක තමයි මේ කතාව දෙක. මේ කතාවේ අර යන විදිය තමයි ඒක. හරිද? මං කියන්නේ අවුල් කතාවක් කියලා. ඒ කතාව මම ෆෝස් කරලා ගත්ත එක තමයි අවුල. එතකොට එයා ඒක ගත්තා. ගත්තාම ඒකේ දෙපැත්තක් තියෙනවා. එතකොට අපි මේ කියවමු මොකද? මේ ඉන්ට් කියන්නේ මොකද්ද? ඉන්ටීරියර් කියන එක මං හිතන්නේ නෙමෙයි තමයි. ඉන්ට් ඒ කියන්නේ මේ නිකන් ලියන එකක්. ඒක මේ කාමරේ ඇතුලේ ඉන්නේ මේක ඇතුලේ ෂොට් එකක් කියලා ලියන විදිහක් තමයි ඒක. ඒව හිතන්න එපා. ඉතින් ලියමන් ලියන විදිහට ලියන්න. ඉතින් ඕනනම් පස්සේ ඒවා ඉගෙන ගන්නවා. ඒවා පෝස්ට් කරන්න එපා. ඉගෙන ගන්න. විදුන්ස් රූම් ස්ටඩි ටේබල්. එතකොට මේ ස්ටඩි කරන ටේබල් එක තමයි. මේ තියෙන්නේ එක්සැක්ට් ලොකේෂන් එක. හැබැයි මං හිටියේ පුටුවක. මේ වගේ ඇඳක නෙමෙයි. ඒක තමයි මේ විශිෂ්ට කලාකෘතියක් බිහිවුණු මම ඉස්සරහට කෞතුකාගාරයක් හදනවා. ඒකෙත් දානවා මේ කාමරේ මේසේ මේක දානවා. මේක දානවා මම සිනමාවට කරපු සේවාව ගැන ලියලා මොකක් හරි. හරි මෙන්න ඒකේ තමයි දැන් අර මම දැන් පෙන්නුව ටික තමයි මෙතන. It checks the bottle there are දැන් මේ හිතක්වත් නැහැ. අරද ඒව හිතන්න බෑ. There are two commands written in two sides of the bottle and one is written in a paper and glued to bottle. It says use once. Other one is marked with the marker and says destroy. මොකක්ද ඒ කතාව? අර කතාව තමයි. එකක ලේබල් කරලා ගහලා තියෙන use once කියලා අනිත් පැත්තේ destroy කියලා මාකර් එකකින් ලියලා තියෙනවා. මාකර් පෙන් එකකින් ලියලා තියෙන destroy කියලා. He gets curious about this button and rechecks the commands again. යා මේක මෙහෙම බලනවා. ආයි මේ මොනවාද commands දෙකක් තියෙනවා මේක ගහලා. නිකන් track පයින්නවනේ. Commands again. He is not sure whether he has to destroy or use it once. දැන් දෙපැත්ත ගහලා තියෙනවා. මේක රවුමක් නේ. රවුම් නෙමෙයි. වෘත්තාකාරයිනේ. වටේටම තියෙනවනේ. එහෙම තියෙන ගන්න. එතකොට පළවෙනි සයිඩ් එක දෙවෙනි සයිඩ් එක කියලා නෑ. වටේටම තියෙනවා. දැන් ඒක තමයි මේ ටයිම් එකේ දැන් මේකේ වෙන්නේ ඒකනේ. ඒක ලියමු නේද අපි? නෑ ලියමු නෑ. හරි. එහෙම කියලා. දැන් යා හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ? මුලින්ම මේක කුඩු කරලා දානවද? ඇත්තට මේ කුඩු කරලා දාන්නද ඕනේ? නැත්තම් මේක එකපාරක් යූස් කරන්න ඕනද කියලා. හරි. එයා ඒක අරගෙන චෙක් කරනවා. දැන් අතට අරගෙන චෙක් කරන මේ බොටල් එක. He moves his finger across the command and find out destroy word written by a marker is erasable. මොකද ඒක අත. එයා අරකේ දැන් මෙහෙම අත ගෙනියනකොට අරක මාකර් එකකින් ලියලා තියෙනවා නම් මැකෙනවානේ. ඒක පර්මනන්ට් මාකර් එකකින් නෙමෙයි නම් ලියලා තියෙන්නේ. ඒක මැකෙනවා. එයා අත අරන් යනකොට එයා වැරදිලා මැකෙනවා. එයා අතින් එක D අකුර මැකෙනවා. ඒක තමයි මේ කෙදි වෙන්නේ ඔය අන්න. එයා ඊට පස්සේ ඒක මැකෙනවා දැකලා එයා ඒක මකලම දානවා නිකන් ආසාවට නිකන් මැකෙනවා දැක්කම ඔක්කොම මකලා දානවා. එහෙම තමයි අපේ ඔළුව වැඩ කරන්නේ. හරිද? ඒක මකලම දානවා. දැන් තියෙන්නේ මොකද්ද? use once කියන එක විතරයි. destroy කියන එක මකලා දාලා තියෙනවා. හරිද? ඒක erases is from the bottle. එතකොට ඊළඟට අපි යන්නේ ස්ක්‍රිප්ට් එකේ ඊටට. he then මේ දෙන්නේ අප්ප මොනවද මේ ලියලා then sees a coin on his table. He keeps the bottle aside taking out the button. Then he flips the coin. slow motion එක කියලා. whispering himself has to destroy it, has to use it once. මොකද්ද කියන්නේ? එයා දකිනවා මේ පැත්තෙන් තියෙනවා මේ කාසියා. හරිද? කාසියා. දැන් මෙයාට ඩිසිෂන් එකක් ගන්න බැරුව ඉන්නේ. මෙයා මේක විනාශ කරනවද? එකපාරක් පාවිච්චි කරනවා. I think අපි මේකත් අමුතුයිනේ. මේකත් අමුතුයි මිනිහටත් සැකයි. මොකක්ද කියේ. හරි. මට සද්දයක් කියන්න. හරි. එයා ඒක අරගන්නවා මේක අතේ තියගෙන. මේක මෙහෙම අතේ තියන්න නැත්තම් බෑ. හරි. අරගෙන එයා කියනවා මේක දිහා බලලා දැන් මෙයාට මේක මෙහෙම කරන්න. තියෙන මෙයා එකපාරක් මේ ෆිල්ම් එකේ ඇති. එකපාර මෙහෙම කරන්නත් බලලා ආයි මෙහෙම කරන්න බලලා නර කාසිය දැකලා curious. The curious නෙමෙයි මෙයාට මේ ගන්න බෑ. තීරණයක් ගන්න බෑ.
මේක ගත්තා. මේක ගත්ගෙන කියනවා මේක හෙඩ්ස් ආවොත් මේක මං විනාශ කරනවා. ටේල්ස් ආවොත් එකපාර යූස් කරනවා. හෙඩ්ස් ආවොත් විනාශ කරනවා. නැත්තම් යූස් කරනවා. ඩිස්ට්‍රොයි. එතකොට එයා එහෙම කියලා මේක ෆ්ලිප් කරාම මොකද වෙන්නේ? ෆ්ලිප් කරාම මොකද වෙන්නේ කියන්න කලින් එක වැදගත් ඩීටේල් එකක් කියන්න තියෙනවා. ඔයා බලන්න මෙන්න මේ ෂොට් එක. එන්න ඒකත් මට හරියටම දී ගන්න බැරි වුණා. ඒක තමයි මම දෙවින් ගොඩක් ගිහිල්ලා එතකොට. මෙන්න මේ කොයින් එක අරගෙන එයා මෙන්න මෙහෙම අතට ගන්නවානේ. එන්නේ අතට ගන්න මොහොත එක්සැක්ට් මොමන්ට් එකේදී බලන්න එයා අතට කරගෙන මේක නෑ ඔතනදි නෙමෙයි මෙන්න මේ හරියදී නෑ මෙතනදී කාසිය දෙපැත්ත එකක් රාජ්‍ය ලාංඡන එකක් හෙඩ් එකක් ටේල් වින් පත්ති දෙකක් එතකොට මේක කියනවා ඩිස්ට්‍රොයි හෙඩ්ස් උන ඩිස්ට්‍රොයි ටේල්ස් නා මොන කතාවක් තියෙන මම කලින් කිව්වා මොකක්ද හරි කතාව කියලා හරි ඊට පස්සේ මෙන්න මේ ෂොට් එක බලන්න ෆ්ලිප් එක. හරි. මේක ඇවිල්ලා මගේ ෆස්ට් මේකට මොකද කියන්නේ? CGI එක. මේක ඇත්තටම අපිට බෑනේ ස්ලෝ මෝෂන් මේක ගන්න බෑ. අපිට එච්චර FPS ගානක් FPS නෙමෙයි ඒකට කියන්නේ ෂටර් ස්පීඩ් එකක් තියෙන කැම් එකක් මෙච්චර එකක් නම් නැහැ ගෙවල් වල නැහැ නේද? හරිද? මම මොබයිල් වලින් ෂූට් කරේ ඒක වෙනම කතාවක්. කැම් වලත් මෙච්චර ස්ලෝ මෝෂන් ගන්න බෑ. මෙච්චර ෆෝකස් එක තියලා. මේක බලන්න හරි ලස්සනට මම හරි ලස්සන නෑ. බිගින කෙනෙක් විදියට ෂේප් හරිද? මේක නිකන් අර ගොඩක් පරණ ගතියක් තියෙනවා. ෂේප්නේ ඒක මං හැදුවේ බ්ලෙන්ඩර් වලින් තමයි ඒ කාසි ඇනිමේෂන් එක කරේ. ඒකේ මොඩල් එක හැදුව එක කමක් නැහැ කියමු මං ඇනිමේෂන් එක නම් මට සතුටුයි. මං හිතුවේ නෑ මෙච්චර එකක් හදන්න පුළුවන් වෙයි කියලා මට. බලන්න ඒකේ ඇනිමේෂන් එක ගාන්ට මේ අර ෆෝකස් එක ගාන්ට යනවනේ ඇනිමේෂන් එක ෂේප්නේ අර කාසියක් වෙනවා වගේ පේනවනේ. ඒකයි මේ මොඩල් එකත් මම ඒක කරපු විදිය පෙන්නන්න ඒක කරපු විදිය පෙන්නන එක හොඳයි. ඒකට මුලින් මම ගත්තා. ඒ දන්නේ ඒව කොහෙද දන්නේ දැන්. ෆයිල් ලොකේෂන් මම දැක්කා මං ඒව තියෙනවා. ඒකයි මම මේ හොයන්නේ නෑ ෆුටේජස් වල තියුණා ලූප් කියන එකේ. මෙන්න මේ විදිහට ෆොටෝස් ටිකක් ගහගත්තා ක්ලියර් ෆොටෝස් ටික මේ රුපියල් 5 කාසියක. හරිද? දැන් මම මේ ඇයි 5 විතරක් කරන් තියෙනවා මම කියන්නම්. ඒක තේරෙනවා ඉස්සරහට ස්ක්‍රිප්ට් එක කියද්දි තේරෙනවා. හරි කොහොමද දැන් මේ ක්ලෝස් ගන්න අනේ මම දෙපැත්තම දෙපැත්තම අරගෙන මම මොකද කරේ බ්ලෙන්ඩ් එකට ගිහින් පෙන්නන්නද කරන්නන්නේ මොකක් හරි බ්ලෙන්ඩ් එකට ගිහිල්ලා මේක ඇති චොකලට් හවුස් and බයිසර් ඩිසයින්ස් අප්පා මේ තියෙන්නේ අපේ ඇනිමේෂන් එක මේ හරි ලස්සනයිනේ ෂෝක් මේ තියෙන අපේ ඇනිමේෂන් එක මේක තමයි මේ තියෙන කී ෆ්‍රේම්ස් දාලා හරි අපිට අර උඩදී මේ අපිට ඕනේ වුණා මේ ෆිල්ම් එකේදී අර උඩට ආවේ මෙන්න මෙතනදී පෙන්වන්න ඕන අපිට තියෙන කාසියේ සයිඩ්ස් දෙක පෙන්වන්න ඕන ඒකයි ඔහොම එතකොට මේ තියෙන්නේ නෝට්ස් ටික අපිට බලා ගන්න. ඒකයි මම කියන්නේ පොඩ අර හැම එකම චුට්ටු කරගත්තාම අර ෂේප් එකේ අපිට නැත්තම් මේක මේ වගේ ෂොට් එකක් ගන්න බෑ ඉම්පොසිබල් කියලා ඉන්න පුළුවන් නෑ ෂේප් එකක් ගහ ගන්න පුළුවන් මේ වගේ පොඩ දන්නවනේ. ඒක නෑනේ ඉතින් අපි ජීවත් වෙන කාලේ පොඩ දේවල් හැමදේම දාගත්තර අවුලක් නෑ මේ තියෙන්නේ ඒගේ නෝට්ස් ටික මේ තියෙන්නේ අපි ෂූට් කරපින්ද මේ මං ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාගත්තේ මං ඕක නැතුව කරත හැකි මේක මට මේක තමයි UE එඩිටිං එක මේක මෙහෙම තමයි කරේ ටෙක්ස්චර් පේන්ට් නමුත් කරන ෂේඩිං රෙන්ඩරින් ඇනිමේෂන් එකේ අපිට මෙන්න මේක තමයි ඇත් එක මේති මෙහෙම තමයි පේන්නේ මේකේ ඔක්කොම දැම්මහම ටෙක්ස්චර් එකයි ඔක්කොම දැම්මහම නැත්තම් මෙන්න මෙහෙම එකක් තමයි එහෙම එකක් තමයි පෙන්නන්නේ ඊට පස්සේ මේක රෙන්ඩර් කරගත්තා රෙන්ඩර් කරගත්තාම ඩෝන් සේව් දෙමු රෙන්ඩර් කරගත්තාම මේ වගේ ඇනිමේෂන් එකක් තමයි එන්නේ හරි ෂෝක් ඊට පස්සේ මේක ආයි පිටිපස්සෙන් අර එකක් දාලා හදාගත්තා ග්‍රීන් ස්ක්‍රීන් එකේ අයින් කළා කී කළා ඒක ගත්තේ හරිද හරි දැන් මෙන්න මෙතන තමයි ඒක කරාට පස්සේ අතර ගන්නවා. එතකොට එයා යූස් වන්ස් කරනවා කිව්වේ ටේස් වලට. ටේස් වලට අතට ගත්තට කිව්වට පස්සේ මෙන්න මෙතනදි බලන්න එයා මේ පැත්ත බලන් ඉන්නකොට ගොඩකින් මේවා වෝල්ට් එකකින් හයිට් ගන්න බෑද? වෝල්ට් එකකින් නෑ නේ. එක්කද මේ පැත්තත් 5
මේ පැත්තත් පහ මේ පැත්තත් පහ කියලා දැක්කද මේ දැන් මේ එකම එක අතේම දෙපැත්තෙන් ගත්ත ෂොට් දෙකනේ තියෙන්නේ. මෙතනත් පහ මෙතනත් පහ කියලා. දැන් එයාට ආවේ ටේල්ස්ම දෙකක් තියෙන කාසිය තමයි එයාට එතනින් එන්නේ. හරිද? ඒ කියන්නේ එයා ගත්ත ඩිසිෂන් එකක් නෙමෙයි. එයා හිතන්නේ කාසිය තමයි එයාප මේක එකපාරක් යූස් කරන්න ඩිසයිඩ් කරේ කියලා. ඇත්තටම ඩිසයිඩ් කරේ කාසිය නෙමෙයි. මොකද කාසියේ ෆ්ලිප් කරාට පස්සේ තියෙන්නේ පහේම පැති දෙකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඒක ටිකක් මම පස්සේ කියන්නම් ඒ කතාව. ඒ කතාව මට මතක තියාගන්න ඕන කියන්න ඕනේ. හරි. ඒද කිව්වා ඔත බොන්න. ඒවා ස්ක්‍රිප්ට් එකේ නෑ. ඇයි? මම ඒක දාන්නවා. නැත්තම් ලියන්න ඕන මෙයා. හරි. It says tails. එච්චරයි තියෙන්නේ. It says tails. He catches the flipped coin and checks the rig. මේ check කියලා ලියන වැරදිනේ අනේ. 5 was high on something. හරි. ඒක තමයි වෙන්නේ. එයා බලනවා ටේල්ස් තියෙන. ටේල්ස් මොකද වෙන්නේ? එයා ඒක එකපාරක් ඔබනවා. හරි. එයා දැන් ඒක එකපාරක් ඔබනවා. ඇත්තටම ඔබනවා. මොකද කරන්නේ දැන් ඔබන්න එපයි. දැන් කොයින් එක මේ කොයින් එක නෙමෙයි. කොයින් එකෙන් එයාට ආවේ ඒක. සයිට් කරේ කොයින් එක නෙමෙයි. මොකක් හරි එතන වෙනවා. හරිද? මෙයා ඒක අයියෝ කැත විතරක් නේද? හරි. ඒක හරි. ඔබලා බැලුවාම කිසිම එයා හිතුවා නිකන් ඔබලා බැලුවාම ජපානයට බෝම්බ වැටෙයි. නිකන් මොනවා හරි බලාපොරොත්තු වෙයි. අදන් නෑ ටයිම් එකත් එක්ක මොකක් හරි වෙනවද මොකනවාද කියලා. එයා දැන් ඉබුවාම එයා මොකක් හරි දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වුණා. මෙහෙම ඉබුවා. ඔබලා මෙහෙම වටපිට බලනකොට මුකුත් වෙනසක් නෑ. කිසිම වෙනසක් නෑනේ. වටපිටාවේ සබාදහමේ වෙනසක් නෑ. දැන් එයා ඉබුවාම බෝම්බයක්වත් මොකක්වත් පිපුරුවේ නෑනේ. එයා ඒක දැකලා කියනවා මේක ප්‍රෑන්ක් එකක් වෙන්න ඇති. කවුරු හරි ප්‍රෑන්ක් එකක් කරන්න බෝතලයකට මේක දාලා මෙහෙම දෙපැත්තෙන් මොකක් හරි ඔළුව විකාර වෙන જાති දෙක ලියලා මේක දාලා දිව්වා. ඒක තමයි එයා හිතන්නේ. එහෙම හිතලා එයා hina වෙනවා. එයාටම මේ මෝඩ කතාවක් විශ්වාස කරලා නිකන් මේකේ නිකන් අමුතු නිකන් මිස්ටීරියස් දෙයක් වෙයි කියලා එහෙම හිතුවා. මේක අමුතු ඔබ්ජෙක්ට් එකක් කියලා හිතුවා. ඒක ගැන එයා ගැන පොඩ්ඩක් hina වෙනවා. තමන්ටම hina වෙනවා නිකන්. හිනාවක් දානවා. හිනාවක් දානවා. නැද්ද? හිනාවක් දානවද? ආන දැක්කද? නිකන් කැත හිනාවක් දානවා. ඒක දාලා කරේ එහෙම කියලා ෂිටි ප්‍රෑන්ක් එකක් කියලා. එයා ඒක දානවා ආයි බෝතලෙටම. ඇයි ආයි බෝතලෙටම දාන්නේ? දානවා ඉතින් අර දෙකද ඒක දාලා එයා ඒක දානවා. ඒක බෝතලෙටම දාලා මේ හරි දාලා එයා ඒක අරගෙන යනවා. මේ ඒක යනවා කාමරෙන් යනවා. ඒකත් අරගෙන පල්ලෙහාට. ඇයි මෙයා පල්ලෙහාට යන්නේ? ඒ දන්නේ අපි දන්නවා එයා. මෙන්න මේ ස්ක්‍රිප්ට් එක ඇතුළේ shitty prank. He laughs at himself and makes a tricky smile, hoping he should prank his mom too. එයා හිතනවා දැන් අපේ ගෙදර මම විතරක් චාටරනේ මං විතරක් මේකට අහු වුණා නෑ. දැන් අපේ ගෙදර අනිත් අයවත් පොඩ්ඩක් චාටර් කරන්න ඕනේ මේ වැඩේට. නිකන් සෙට් නෑ මං විතරක් අහු වුණාම කියලා එයා ඒ බෝතලෙම අරගෙන හරක දානවා. Then he grabs the exact bottle, places switch in it, walks down the stairs and picks up the marker pen which was on the stair. On the stair කියලා කියන්නේ. හරි මම ලියලා තියෙන ඒවා තමයි. එයා පල්ලෙහාට බෑලා දැන් උඩ හිටියේ උඩ කාමරේ. ඉතින් මම දන්නේ මේ මෝඩ කතාවන්නේ. හරි. එයා දැන් ඒකේ තිබුණා දැන් නිකන් තියලා තියෙනවා. අපි ගෙදර සාමාන්‍ය උපදෙස් තියලා තියෙනවා මාකයි. තියලා එයා දැන් ඒක ගන්නවා. ඒ ලස්සන ෂොට් එක. ලස්සන ෂොට් එක. ඒක එයා දැන් ඒක අරගෙන destroy කියලා එයා ලියනවා. දැන් අම්මටත් ඒ ප්‍රෑන්ක් එක කරන්න නැහැ. එයා destroy කියන එක ආයෙ ලියන්න බෑ. අම්මවත් පොඩ්ඩක් අඳුම් කුඳුම් කරලා එයා ඒක destroy කියන එක ලියලා ඒක ගහලා ඒක තියලා යනවා එළියට. එළියට යනවා කියන එක අපි ස්ක්‍රිප්ට් එකෙන් කියමු නැවත වතාවක්. He writes destroy මේකට දාන්න ඕන අර ඒවා දාලා just like before ඒක වැදගත්. අපි කලින් destroy කියලා ලියලා තිබුණ විදිහටම තමයි එයා ලියන්නේ. එයාගේ handwriting and places the bottle in his mailbox again. අන්න එයා mailbox එකේ මේකේ sound අහන්න පොඩ්ඩක් falling කරපු. හරි. එයා ඒක මේක දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලායි කතාව. දැන් තමයි plot twist එක දෙන්නේ මෙතන අන්තිමට. මුලදිත් අපි ඉංගියක් දීලා තියෙන. Then he sees someone who looks like him walking down the road far away. Same clothes. ඒක ලියලා නෑ මෝඩෙක්නේ. Far away. Same clothes
and he goes after him. The end. මොකද වෙන්නේ? එයා ඒක ඉවර කරනකොටම දකිනවා එයාගේ ඇඳුම් මැදගත්ත තව එයා වගේම එක්කෙනෙක් අර මේ පාරෙන් පල්ලෙහාට යනවා. මේ ෆ්‍රේම් එක එතන කලර්ස් කොම එක මරු. ඒ බයික් එක පේඩ් ඇක්ටර් කෙනෙක්. ඒ බයික් එක ඒ වෙලාවෙ එතන තිබුණා මං ඒක කලින් ස්ටෝරි බෝඩ්ස් වල මොකක්වත් ලිව්වේ නැහැ. එතන තිබුණා. හරි දැක්කද? එයා විදියෙන්ම නිකන් යතයිනේ විදියට. එහෙම දකින්නවා අන්න අරයා යනවා. එයා දැන් එයාගේ පිටිපස්සෙන් යන්න ගන්නවා. හරිද? අරයත් ඇවිදගෙන යනවා. මට ඕනි වුණා මේක ඊට පස්සේ ඔන්න ඔතනින් තමයි කතාව ඉවර වෙන්නේ. හරිද? ඔක තමයි කතාව. මගේ ඩෙස්ක්ටොප් එක ඔයගොල්ලෝ බලන්න එපා. හරි. ඒක තමයි කතාව. දැන් එයා අරයාගේ පස්සෙන් යනවා. ඕකනේ කතාව. අපේ ටයිම් ලයින් එක දිගහැර ගමම ඊළඟ තව වීඩියෝ එකක් කරන්න වෙනවා. මේක කොහොමද පෝස්ට් ප්‍රොඩක්ෂන් එක වෙනම ප්‍රී ප්‍රොඩක්ෂන් එක අපි අද යා. හරිද? මේකේ දැන් කොහොමද ටයිම් ලයින් එක ගිය හැටි දැන් බලමුකෝ. දැන් තේරුණානේ කතාව මොකද්ද උනේ කියලා. දැන් මෙයා අර මේ කොයින් එක මේවා කරපු වෙලාවෙ ඉඳන් ලූප් එක තමයි ඉන්නේ. එයාගේ ක්ලෝන් හැදි යනවා දිගටම. ඒක තමයි කතාව. එයා ඉන්නේ ලූප් එක හිර වෙලා. කොහොමද වෙන්නේ? මෙයා ඉන්නවා සින්දුවා. දැන් මං කියවනේ මේක දෙහි ගෙඩියක් වගේ මොඩේ කතාවක් කියලා හිතුවා. මෙන්න මං ඒකට කියනවා දෙහි ගෙඩියක් කියලා. අපි ලොකුවට අඳිමුකෝ. ඔයි ෂී. මේකේ ෂේප්ස් අන්තයි පුළුවන්. ෂා මෙහෙම දාමු. ඔෂ්. as is ඔහොම දාමු. හරි. මේක කලර් එක රෙඩ්. හරි. මේ කොහොම කරකවන්නේ? හරි. මේක මෙන්න එහෙම. කොහොමනේ? රිරුල නැතික. මෙන්න මෙහෙමයි ගියේ කතාව. කොහොමද ගියේ? මෙයා සින්දු අහනවා. හරිද? මේකට කියන්නේ ගාඩන් සීන් එක කියමු. ගාඩන් සීන් එකේ ඉඳන් මෙයා දැන් මෙහෙම ලිනිය යන කතාව අරක ගන්නවා පෝස්ට් බොක්ස් එක දකිනවා ඒක අරගෙන චෙක් කරනවා ෆ්ලිප් එක තියෙනවානේ ෆ්ලිප් එකේදී මේක කැඩෙනවා දෙකට කොහොමද දෙකට කැඩෙන්නේ ෆ්ලිප් එකෙන් තමයි මේක ලූප් එක පටන් ගන්නේ ෆ්ලිප් එකේදී අපිට කියනවා මේක use once කියලා use once කිව්ව ගමන් මෙයා ලූප් එකේ ඉර වෙනවා එතකොට එයා එතන ඉඳන් එයාගේ එක ක්ලෝන් එකක් යනවා එළියට ගෙදරින් එළියට කොහොමම තව ක්ලෝන් හැදි යනවා මේක කවුද කරේ පිටසක්වල ජීවි කරපු එක මන් දන්නේ අපි දන්නේ මේ වගේ කතාවල් ලිව්වම වැඩේ කියන්නේ අර ලියපු මිනිහා දන්නේ නැති කතාව දෙන දැන් ඇයි මේ කවුද මේක කවුද දැන් මේ මුලින්ම මොකද අපි මේ කතාව දකින්නේ ඔරිජිනල් මොකද්ද අපි මේ කතාව දකින්නේ ඔරිජිනල් සීන් එක නෙමෙයි මේ අපි බලන ෂෝට් ෆිල්ම් එකම ලූප් එක හරිද ඒක තේරෙන්න එපයි. හරිද? මොකද අපි මුලින්ම දකින්න සීන් එක තියෙනවානේ මොකද්ද කාසි ගොඩක්. එකම වැලියු එක තියෙන කාසි ගොඩක්. ඒ කාසිය මොකද්ද? එයා අර මේක ගන්න යනකොට වැටෙන ඒ ෆිල්ම් එක මං ගන්නකොට මං ඒක පෙන්වන්න අමතකුණා. එයා ඒ මාක පෙන්නේ ගන්නකොට අතේ තියෙන එක මෙහෙම තිබිලා මෙහෙම වැටෙනවා. අර එතනම මාක පෙන්නේ එකෙන් ලියන තැනදී ඒ මේව ගොඩට මොනවද? කාසි මේ පඩිපෙළේ යටට. ඒ පඩිපෙළේ යට තියෙනවා කාසි ගොඩක්. කාසි ගොඩක් තියෙනවා කියන්නේ මොකද්ද? ඒ කාසි ගොඩට සමාන ප්‍රමාණයක් ඒ ලූප් එක ඇතුලේ දුවලා තියෙනවා එයා. එතකොට ඒ ලූප් එක ඇතුලේ දුවලා තියෙනවා කියන්නේ එයාගේ ක්ලෝන්ස් හරි මොනවා හරි ඒ එකම ගානක් එහෙම ගිහිල්ලා. එතකොට මෙයා දකින්නේ ෆස්ට් සීන් එක නෙමෙයි ෆස්ට් මේ ලූප් එකේ ඕජින් එක නෙමෙයි අපි මේ ෆිල්ම් එක ෂෝට් ෆිල්ම් එක පුරාටම දකින්නේ එයා ඉන්න ලූප් එක. එතකොට මේ මං කියන්නේ එක හේතුවක් තමයි මේක ඔරිජිනල් කතාවක් නෙමෙයි කියන්නේ අනිවාර්යෙන් මම ඒක වෙලාවට හිතුවේ නෑ මට පස්සේ මතක් වුණේ මේකට ලොකු හේතුවක් වෙන්න ඇති මේ ට්‍රෑන්ගල් කියලා මූවි එකක් බලලා තියෙනවද නැවක වෙන කතාව. ඒකෙත් ඔය වගේම එකක් තියෙනවා ඒ වෙලාවේදී හිතුවේ නැති වුණාට අපේ ඔළුවේ කොහේ හරි මගේ ඔළුවේ කොහේ හරි කතාවක් තියෙන්නේ ඒකයි ඒ වගේ කතාවක් ලියුනේ ගොඩක් සමානකම් තියෙනවා කතාවේ. මම ඒක බලලා තිබුණේ මේක හදන්න කලින් කවුරු හරි කිව්වොත් මේක මෙයා ට්‍රෑන්ගල් බලලා ගහපු කොපියක් කියලා බෑ කියන්න බෑ ඒක. සමහර විට වෙන්නේ නැති ඔළුවේ තුල තියෙන්නේ ඒ කතාව ඒකේ අර පරවියෙක්ද කොහෙද මට මතක නැහැ කාක්ෙක් හරි පරවියෙක්යි ඒක මැරිලා ඒ පරවිය ගොඩක් ඉන්නවා ඒක කන් මේ වැටිලා ඒකයි අර කාසි එකයි ලොකුවට සමානකමක් තියෙනවනේ නෑ කියන්න බෑ ඉතින් ඒක මරු කතාව මට අයියා කෙනෙක් රෙකමන්ඩ් කරේ මගේ මරු අන්න එහෙමයි ෆිල්ම්ස් ගන්න ඕන අප්පා නිකන් හිතා ගන්න බැරුව
හිතාගන්න බැරිකමට මං මේ ලෙටර් බොක්ස් වලින් දෙනවා 5 ස්ටාර්ස් දෙනවා කියලා දාලා ඉන්නේ මට පේන්න බෑ. හරිද? ඒ වගේ වෙන්නේ නැතුව ෆිල්ම් හදන්න ඕන. මගේ ආච්චිව නෙමෙයි ආච්චිට නම් පේන්න තේරෙන්නේ. අපේ අම්මව ගෙන්නලා පෙන්නුවා සමහර මේ කතාව තේරුම් ගන්න ඕන අර වෙන නෑ එහෙම ඕනේ නැහැ. ඉතින් එහෙම හොඳයිනේ ෆිල්ම් හදනවා නම් ලොකු ඩීප් මීනින්ග්කුත් තියෙනවා. හැබැයි මොන මිනිස්සුන්ට තේරෙනවා. මං කියන ෆිල්ම්ස් එහෙමයි ඩීප් මීනින්ග් එකකුත් තියෙනවා. බබාලට හදපු ඒවත් නෙමෙයි. හැබැයි බලන මනුස්සයාට තේරෙනවා අර මේකින් කියවෙන්නේ මේකින් කියවෙන්නේ නැවත ඉපදීම එහෙම කියලා පස්සේ අර රිවිව්ස් වලින් හරි එහෙම තේරුම් ගන්න ඒවේ මම දන්නේ. ඒක මං එච්චර ආස වැඩක් නෙමෙයි. මං කියන්නේ මිනිහෙක්ට තේරුම් ගන්න ඕන ෆිල්ම් එකක්. මොකක් හරි තමන්ගේ ඔළුවේ තියෙන එකක් එළියට දාන්න එක නෙමෙයි. ෆිල්ම් එක ෆීල් වෙන්න විතරයි ඕනේ. තේරෙන්න ඕනේ නැහැ කියන්න ඕනේ නෑනේ. ෆිල්ම් එක තේරෙන්නත් ඕනේ. ඒක මොකක්ද කියලා වෙන්නේ. ඕන නෙමෙයි මං කැමති මේවට ඕන කියලා එකක් නෑ. මං ඉතින් නෑනේ ඉතින් මම නෙමෙයිනේ ෆිල්ම් කියන එක ඇදුවේ. හරි. ඒකනේ කතා. දැන් අපි දකින්නම ඌප් එක. ඒක තමයි කතාව. මම ඕකේ තව අයිඩියා එකක් තිබුණා. දැන් ඕක එහෙම යනවා දැකලා ඊට පස්සේ එයා කැලේක ලොකේෂන් එක ගිහිල්ලා එයා ඒ කැලේ දිගට ගිහිල්ලා එක ගුහාවක් වගේ එකක් තියෙනවා. ඒ ගුහාවකට තමයි මේ හැමෝම යන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ඒකට වැටෙනවා. වැටෙන පස්සේ එළියට එන්න බෑ. එතකොට අර අන්තිම එක්කෙනා එනකොට මේ එයා දකිනවා මෙහෙම නෑ අන්තිම එක්කෙනා වැටුනහම අත් ටිකක් මෙහෙම එළියට එනවා මේ ඒ කේව් එකෙන් ඇවිල්ලා එතන තමයි ෂොට් එක ඉවර මේ සීන් එක ඉවර කරන්න හැදුවේ. මම ඒකත් පෙන්නන්නම්. ඒකේ මම මේක තියෙනවද දන්නේ නෑ. මෙතන මං හැදුවා මේ ටික නම් බලන්න එපා. මේ ටික කට් කරන්න ඕනේ. මේක ඇති පික්චර්ස් කියලා. පික්චර්ස් කියන එකේ ඇති මෙතින්නේ ෆයිනල් පෝස්ට් එක මේකේ. ඒ පෝස්ට් එකේ තියෙනවා පේනවද? පෝස්ට් එකේ තියෙනවා මෙන්න මේක මම මේකත් බ්ලෙන්ඩ් හැදුවේ. මේව නම් මේ අත මම මොඩල් කරේ නෑ. 3D මොඩලින් කරේ නෑ. අත මම ඩවුන්ලෝඩ් කරලා ගත්ත එකක්. ඊට පස්සේ ලයිටින් ටිකයි ඒ ටික හැදුවා. මම ඒකත් ඇති ඒක නම් හොයන්න තියෙනවා දන්නෙත් නෑ. you hand by sawdid. ඔව් තියෙනවා. මේක තමයි බ්ලෙන්ඩර් වලින් කරේ. හෑන්ඩ් එක මේක ඇනිමේට් කරේ නැහැ. මේක ඇනිමේට් කරන්න ඕනේ නැහැ මට ඕනේ වුණේ ඒක මෙහෙම දැම්මම අර එළිය හරි ලයිට් එක ඇනිමේට් කරත් ඇති මේකේ. මේකේ තියෙන්නේ මෙහෙම බලන්න ඕන. මේකේ අපි යන්කෝ මෙහෙම තමයි නේ ලොකු ලස්සන බලාගන්න. ඇනිමේෂන් එකක් කළාද මන් තියෙන්නේ. මේක කළා දින්නේ පොඩ්ඩක් අත් එක අර මේකේ මියුසික් එක දාන්න. මොකද්ද? Plants vs Zombies නේ. මම පොඩ්ඩ ඇනිමේට් කරා. මම දැන් පොඩ්ඩ උள்ள මේ රික් කරපු අතක් තියුනේ ඒක. කම්පෝසින් නෙමෙයි. ඩිෆෝල්ට් මෙති දැක්කද? එහෙම තමයි මේක එන්නේ. ඉතින් එන්න ඇත්තටම රෙන්ඩර් කරාම මෙන්න මේ වගේ ඉන්නේ. අපෝ මේ වෙලාවෙත් දරන්න බෑ. අයියෝ මේ තියෙන ගුහාවත් මේව කරලා තියෙන පොඩ්ඩක්. මේ ওই විදියට තමයි එන්නේ. don't save. ඒකෙන් තමයි මේක හැදුවේ. මේ මොකක්වත් මේ AI ජෙනරේටඩ් නෙමෙයි. ඔක්කොම හැතින් හැදුවා. මොකනවද මේ තියෙන්නේ? හරි. මට දැන් නිදි මතයි. ඒව තමයි ෆිලිප් එක තමයි අපි හිතාගෙන ඉන්නේ ස්ටෝරි එක. එතකොට ඒක ටයිම් ලයින් එක අපි කොහොමද කැඩුවේ කියලා අපි වෙන දවස කතා කරමුද? ඒක මේ කතා කරමුද? දැන් මට නිදිත් මතයි කතා කරලා ඇතිත් වගේ. මේ ටික දාම් පාර්ට් 1 කියලා. ස්ටෝරි බෝඩ් කරපු විදිහයි ඊළඟ දවසේ කතා කරනවා. දැන් අද කතා කරන්නේ මොනවද? ලිව් එක රයිටිං කියන එක තමයි අපි කතා කරේ වැඩි හරියක් අද. දෙවෙනි දවසේ කතා කරමු ටයිම් ලයින් එක. මේකේ ටයිම් ලයින් එක කතා කරමු. ටයිම් ලයින් එක අද කතා කරමුකෝ පුළුවන් තරම. ඊට පස්සේ හෙට කතා කරනවා ස්ටෝරි බෝඩ් කරපු විදිය. හෙට නෙමෙයි කවදා හරි. කව ගොඩක් කල් යන්න අපිට නේ. ස්ටෝරි බෝඩ් කරපු විදිහයි ෂොට් ලිස්ට් එක ඒ ටික ගාපු මොනවද ඒ කරපු විදි. ඊට පස්සේ ෂූටින් ගැන ඔක්කොම කතා කරනවා. එඩිටින් ඒ ටික එඩිටින් වෙනම දවසක ආයෙ ගහන්න වෙයිද දන්නේ. හරි. දැන් අපි මේකේ අපි වෙන විදිහ ගත්තොත් ලිනිය එක ගත්තොත් මෙහෙමනේ. පළවෙනියට මොකද වෙලා තිබුණේ? මෙයා ඉන්නවා.
ගෙදර මේ මියුසික් එක අහනවා. මියුසික් එක අහනවා. ඊට පස්සේ මියුසික් එක ඇහුවට පස්සේ දකිනවා මේ මොකද්ද අර කවුද ඇවිල්ලා අත දානවා දකිනවා. ඊට පස්සේ බටන් එක දකිනවා. ඊට පස්සේ ෆ්ලිප් එක දකිනවා. ඒකට ෆ්ලිප් එකෙන් අපිට මේක දෙකට කැඩෙන්නේ නැහැ. ආයි මේකටම ජොයින් වෙනවා. මොකද මෙතන ඒකමයි වැලියු එක කියන එකයි එතනදි වෙන්නේ. එතකොට ෆ්ලිප් එකෙන් පස්සේ මෙයා ඒක ආයි රීරයිට් කරනවා අරක. ඊට පස්සේ put it back. ඊට පස්සේ එතකොට මෙතනදී කාසි ටික ඊට පස්සේ මෙතනදී එයා ක්ලෝන් එක දකිනවා. ෆලෝ කරනවා. එතකොට මේ කෑල්ල අපි ගන්නවා ඉස්සරහට අරගෙන මෙතනට දානවා. එතකොට ඒක තමයි වෙන්නේ. එතකොට මේවා ටික වෙනස් වෙන්නේ. එතකොට ලූප් වෙන්නේ මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල තමයි ලූප් වෙන්නේ. මේ ටික ලූප් වෙවි තමයි යන්නේ ඇත්තට ගත්තොත්. එතකොට ඇත්තටම ගත්තොත් මේ ලූප් එක ඇතුලේ මේ ලූප් එක තියෙනවා කියලා තේරෙනවා. මේ ලූප් එක ඇතුලේ මේ ලූප් එක තියෙනවා. මොකද මේක අපි දකින්නේ පළවෙනි එක නෙමෙයි. මෙයා දකින්නෙත් මෙයා ආයෙ රිපීට් වෙන එක තමයි. මෙයා දකින්නේ මෙයාට කලින් අර මුලින්ම දකින අත කාගේද මේ අත අර පෝස්ට් ඔෆිස් එකේ පෝස්ට් බොක්ස් එකට දාන අතම කාගේද? ඒත් මෙයාගේ කලින් එක්කෙනා මේ වැරද්දම කළා ප්‍රෑන්ක් එක අම්මට කරන්න කියලා හිතාගෙන යන එක. කතාව යාදසේ අම්මට ප්‍රෑන්ක් කරන්න යන්න එපා කියලා. නෑ මන් දන්නේ. ආන්සර්ස් නැහැ මේ කතාවේ. ඒ ටික තමයි මම දැන් තව කියන්න ගියොත් අම්මෝට කතා කියනවා විකාර කියනවා ওই ටික තමයි මම මොකද්ද කියන්න හිටියේ මම මෙතන ලියාගත්ත නේද කියන්න මොකක් හරි මතක නැහැ මෝඩ කතා කිව්වේ කී විපාකේ එතකොට මෙතනින් අප්ඩි ගෙවගෙන ඉවරයි මම මේ ටික නවත්තන්නවා එහෙනම් ඉවරයි ඊළඟ පාර්ට් එකේදී අර ටික කරමු ඔය ටික තමයි Kayak 48. Free audio post-production by Alphonic.com, Onic.com, 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 Onic.